සම්පන්න ස්වභාවයක සුබනිමිති පිරුණු පෙරපරුවක් වගේ දැනෙනම හැඟෙනවා. මොකද දවසක ආරම්භයේ පවර කරන පිරිවර නිසයි. ඉතින් නිවන් පහසු පසුබිමකයි අප හමුවට අමුත් එක්ක ඇවිල්ලින්නේ. නමුත් මේ අපටවත් ඔබටවත් හැබෑවට නම් අමුත් එක් නෙවෙයි. කවුද කියලා දැනගනිමු හර්ෂණ මායාතුන්ගෙන්. 1990 ජනවාරි 1 වෙනිදා ආරාධිත අමුත් එක් සමග මැදිරිය ආරම්භ වෙනවා. බොහොම දෙවන්ත ගමනක් යන්න හිතාගෙන ඉඳා පටන් ගන්න ඇති කියලා මම හිතනවා. මට එදා ගැන ඉස්සෙල්ලාම ඔබතුමාගෙන් අහන්න හිතෙනවා ඔබතුමා කවුද කින්ද මන්ද ඔක්කොම ගැන කතා කරන්න කලින් 1990 ජනවාරි 1 වෙනිදා ඔබතුමා සහ බාතිය මහත්තයා එකතු වෙලා ආරාධිත අමුත් එක් පටන් ගන්නවා. මම ඔබතුමාත් එක්ක කතා කරන්න දැන් මේ හිතේ ඇතුලේ ගොඩක් දේවල් කරපගෙන ඉන්න ප්‍රශ්න කන්දරාවක් තියෙනවා එකින් එක කොහොමද එළියට දාන්න කියලා හිතාගෙන ඉන්න අතරතුරේ මේ කතාවට මම හිතනවා මේ ෆ්‍රේම් එකක් හදාගන්නේ නැතුව අපි ඒක රාමුවකට ඉන්නේ නැතුව ඔබතුමාත් එක්ක බොහෝ දේවල් කතා කරන්න පුළුවන් වෙයි කියලා මට. මම ඉස්සෙල්ලාම මේ ගුවන්විදුලියේ මයික්‍රොෆෝන් එකක් ඉස්සරහා අතාරින්න ඔබතුමා ඉස්සරහා. හරි දෛවෝපගතයි මේ අද මේ හමුවීම. ඒ නිසා චන්දන තිලකරත්න මහත්මයා මම කැමතියි ඔබතුමාගෙන් 1990 අතීතය හාරවුස්සගෙන ඊට පස්සේ අපේ කතා බහට එන්න. 1990 ජනවාරි 1 වෙනිදා කියලා කියපු ගමන් මගේ හද ගැස්ම වැඩි වෙනවා. ඒ බය දැනෙනවා. මොකද 1990 ජනවාරි 1 වෙනිදා ආරාධිතා මුත්ත වැඩසටහන පටන් ගන්න කියලා ඒ කාලේ හිටිය සභාපතිතුමා හර්ෂණ සමරසිංහ මහත්තයා මට පවර්ලා තිබුණා. බාති මගේ ළඟ හිටියා හැමදාම. එදා පපුව ගැහි ගැහි හිටියේ. මොකද අමරදේව මහත්තයා තමයි ආරාධිතයා. ඒතුවා ඊට කලින් දවසෙත් කිව්වා එන්න බෑ කියලා. දැන් සමහර වැඩිහිටිය අය මාව බය ගන්නලා තිබුණා මේ අමරදේව මහත්තයා එන එකක් නෑ කියලා. ඒතර ආවේ නැත්තම් ජනවාරි 1 වෙනිදා මොකද වෙන්නේ? ඒතර දැන් කාලේ වගේ මේ ජංගම දුරකථන නෑ. මම හිතන්නේ 90 අපි හිතලවත් නෑ. මම 1996 පළවෙනි ජංගම දුරකථනේ ගත්තේ. දැන් වාහනේ ගියාට පස්සේ ගුවන්විදුලියේ දොර ළඟට වෙලා මං ගැහි ගැහි හිටියා. අමරදේව මහත්තයා එයිද නැද්ද එයිද නැද්ද. එතුමා ආවා. එතුමා සමග තමයි පළවෙනි ආරාධිත අමුත්ත වැඩසටහන ඉදිරිපත් කළේ. ඒ මතකය මම හිතන්නේ හැමදාම හිත ඇතුලේ තියෙනවා. මටත් දෛවෝපගතයි ඒ වැඩසටහනට ආපහු ආරාධිත අමුත්ත කැරියට එන්න ලැබිච්ච එක ගැන. දැන් ඔබතුමා මේ මාධ්‍ය ශාස්ත්‍රයේ මහා දවන්ත පෙරලියක් කරලා තිනවා. ඒ දවන්ත පෙරලිය ගැන කතා කරන්නේ අපිනේ. වර්තමාන පරම්පරාව අංකුර මාධ්‍යවේදියෝ. ඔබතුමාලා මේ මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන්න හදනකොට චන්දන තිලකරත්න කියන චරිතය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා දැනගන්න මම කැමතියි. ඔබතුමාත් පාසල් යන්නේ නැති, පාසල් අතීතයක් තියෙන්නේ නැති, එහෙදිත් මාධ්‍ය කරන්නේ නැති. හැබැයි ඔබතුමා මේ සාමාන්‍ය අතරින් විශේෂ වෙලා විශේෂ අතර විශේෂීකරණයක ලක් වෙන තැනකට එන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කැමතියි මම දැනගන්න. ඒක වැදගත් වෙන්නේ අපේ පරම්පරාවට. පළවෙනි කාරණේ මම දන්නේ නැහැ එහෙම වුණාද කියලා. දවන්ත පෙරලියක් කරාද නැද්ද කියලාත් මම දන්නේ නැහැ. ඒක තමයි මම ඔබතුමාට කිව්වේ. ඒක කියන්නේ අපි. ඒතකොට අපේ ඇහෙන් දකිද්දී ඔබතුමාව එහෙම පළවෙනි දේ නිවේදකෙක් වීමේ සිහිනයක් තියෙනවා. මට එහෙම එකක් තිබුණේ නැහැ. මම පුංචිම කාලේ හිතුවේ දොස්තර කෙනෙක් වෙන්න. ඊට පස්සේ නීතිඥයෙක් වෙන්න හිතන් හිටියා. ඒක බැරි වුණා. මොකද මම නීතිය හදාරමින් ඉඳිද්දි විශ්වවිද්‍යාලේ වැහුවා. රටේ කලබල කාලයක් ඇවිල්ලා. ඒ කාලේ ඉන්නකොට මම මෙහි ආවා සහන නිවේදකෙක් හැටියට. ඊට පස්සේ ස්ථිර වුණා. ඊට පස්සේ විවාහ වුණා. දරුවෙක් ලැබුණා. ඒකට විශ්වවිද්‍යාලය ඇරියා. දැන් ඒක නිසා මම නිවේදකෙක් වුණා. හැබැයි නිවේදකෙක් වුණාට පස්සේ ඒ සඳහා මා දක්වපු වෙහෙස උනන්දුව සමහර විට ඔබ කියන දත්තර මම වත් කරන්නේ නැහැ. හැබැයි ඒකට මුලක් තිබුණා. එකක් තමයි ගුවන්විදුලි සංස්ථාව කියන්නේ මට ආගන්තුක තැනක් නෙමෙයි. දැන් ඔබ විශ්වාස කරයිද මන් දන්නේ. මාව ලැබෙන්න ඉන්නකොට ඒ කියන්නේ මව් කුසේ ඉන්නකොට මගේ අම්මා විනෝද සමයේ වැඩසටහනේ රඟපාලා තියෙනවා. එතකොට මම මව් කුසේ තමයි 6 වෙනි මැදිරි වේදිකාව නැග්ගේ. ඊට පස්සේ මට යන්තම් මතක කාලේ විනෝද සමයේ වැඩසටහනකට මං ආවා. අම්මගේ අතේ එල්ලිලා. ඒකේ වෛද්‍යවරයෙක්ගේ හමු වෙන්නේ න රෝගී දරුවෙක් අරන් එන මවක්. එතකොට වෛද්‍යවරයාගේ දුරකථන එමතුමට අර මාව බාධා කරනවා. ඒ අතර වාරේ මට තිබුණේ අම්මේ ටොපියක් දෙන්න කියලා ඉල්ලන්න. ඒතර මම පළවෙනියෙන් ගුවන්විදුලියේ කතා කර වචන දෙක තමයි අම්මේ ටොපියක් දෙන්න. මම හිතන්නේ 60 ගණන් වල යන්තම් මතක කාලේ. ඒතර ගුවන්විදුලියේ මට 아무තු තැනක් නෙමෙයි මේ වැඩ කරපු අය අලුත් අය මේ ආගන්තුකය නෙමෙයි හැමෝම දන්න අය. මේකේ පුංචි කාලේ අර කොරිඩෝර් වල පැන ගිහිල්ලා ගිනි නිවන උපකරණ යටින් ඇවිදගෙන ගිහිල්ලා පාලක මැදිරි දොර යටින් වින්ගලා ගිහිල්ලා මට මේක පුරුදුයි. ඒක පුරුදු තැනක්. ඒ නිසා ගුවන්විදුලියේ මට අමුත්තක් නෙවෙයි. මයික්‍රොෆෝනේ අමුතු දෙයක් නෙවෙයි. මොකද තාත්තා විනෝද සමයේ රංගපානවා මම පුංචි කාලේ ඉඳලා මතක ඇති කාලේ ඉඳලා බලන් ඉඳලා තියෙනවා. ඒක එකක්. දෙවෙනි එක මම පාසල් නිවේදකෙක්. දහම් පාසල් විවාද සංගමයේ හිටපු කෙනෙක්. දහම් පාසල් කතිකෙක්. ඒතර පාසල් කාලේ ඉඳලා මේ කතික දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති ප්‍රකාශන ඒකකේ ප්‍රවෘත්ති නිවේදකයෙක් හැටියට හිටියා. ඒතර මේ කියන දේවල්
මගේ වෘත්තීය පසුබිමට බලපෑවා. ඉතින් ඒ නිසා ඔබ කියන තැනට එන්න ඒක උදව්වක් වෙන්නේ නැති. ඊළඟ එක තමයි ගුවන්විදුලියට ආවට පස්සේ අර සජ්ජන ඇසුර නැත්නම් බහුශ්‍රත ඇසුර. ඒක හරිම වාසනාවක්. මම හිතන්නේ ගුවන්විදුලි සංස්ථාවේ හිටිය අද නම් දරාපු ප්‍රවීණයෝ. ඒ කියන්නේ ගුවන්විදුලි පළවෙනි සිංහල නිවේදකයා ඩී.එම්. කොළඹගේ මහත්තයා. එතුමා තමයි අපේ ගුරුවරයා. ඒතර කොළඹගේ මහත්තයාගේ ඉඳලා ලංකාවේ නම් දරු සියලුම නිවේදකයින්ගෙන් ඉගෙන ගන්න පුළුවන් වුණා අභ්‍යාස ආයතනෙට. අභ්‍යාස ආයතනේ මාස 3ක් ඉගෙනුවා. අද එහෙම නිවේදකයෝ හදන්නේ නැහැ. ඉස්කෝලේ යනවා වගේ හැමදාම එන්න ඕනේ. එහෙම ඉගෙනුවා. ඊට පස්සේ එළියට ආවට පස්සේ මට පුළුවන් වුණා ගුවන්විදුලි හිටිය ප්‍රවීණම නිවේදකයින්ගේ ඇසුර වැඩෙන්න. ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා වගේ අය, පාලිත පෙර මහත්තයා වගේ අය, මගේ වෘත්තීය ගුරුවරයා වුණ ජයන්ත පීරිස් මහත්තයා. ඒකට ඒ කාලේ හිටපු නම් කියනවා නම් මම හිතන්නේ ඔක්කොගේම නම් කියන්නේ අශෝක තිලකරත්න මහත්තයා වගේ ප්‍රවීණයින් එක්ක හැදෙන්න පුළුවන් වුණා, වැඩෙන්න පුළුවන් වුණා. මේ කියන කාරණා මම හිතන්නේ ඔබ කියන දෙයට බලපාන්න ඇති. මට ඔබතුමාගේ ওই කතාවත් එක්ක මේ පස්සේ අහන්න හිටු ප්‍රශ්නයක් ඉස්සෙල්ලා අහන්න වෙනවා. ඔබතුමාගේ පියාණන් පිළිබඳව දායාදයක් හැටියටද හම්බ වෙන්නේ පියාණන්ගේ හැකියාවන් ඔබට ගලාගෙන ඉන්නේ. මුකරි බව ඒ සහ ඔහුගේ නිර්මාණශීලී භාවය පිළිබඳව කතා කරොත් එහෙම සමහර වෙලාවට දැන් තාත්තා කර දෙයක් කරන්නේ නැහැ මම නිවේදකෙක්, තාත්තා ගුවන්විදුලි ශිල්පියෙක් සහ නළුවෙක්. මම පාසල් කාලේ නළුවෙක් එක්ක වෙනම දෙයක්. තාත්තා කළ දෙයක්ම නෙවෙයි මේ. සමහර විට ඒ ආభాෂය පැහැදිලිවම තියෙන්න ඇති. ඔබතුමාට ගුවන්විදුලියට එන්න සෑහෙන දුරකට තල්ලුවක් වෙන්න ඇති කියලා මමත් විශ්වාස කරනවා ඒ කාරණේ. කවුරු හරි කිව්වොත් තාත්තා නිසායි මං ආවේ කියලා ඒක නැහැ කියන්නත් බෑ. නමුත් මම ගුවන්විදුලියට ආවේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයට සාමාන්‍ය පරිදි මුහුණ දීලා. මොකද මම මේ නීති හදාරමින් ඉන්න කාලේ ටියුෂන් පන්තියක් පටන් ගත්තා. පෞද්ගලික ගුරුවරයෙක් හැටියට. තාත්තත් එහෙම කරලා තියෙනවා. තාත්තා කියන්නේ ටියුෂන් කාර්යයක් වෙන්න නෙමෙයි මම හැදුවේ. දැන් මේක නවත්තන්න තාත්තා රූමනාව තිබ්බා. ඒ නිසා තාත්තා ගුවන්විදුලි සංස්ථාව හොයලා බලනකොට මේ සාහන නිවේදකයෝ ගන්නවා. ඒ නිසා මගෙන් බලහත්කාරයෙන් ආයුධපත ලියාගත්තා. ඊට පස්සේ තාත්තා උත්සාහ කළා කාට හරි කියන්න. නමුත් ඒ කාලේ තිබුණු පරිපාලනේ එහෙම ඇඟිලි ගහන්න පුළුවන් කමක් නැහැ. තාත්තා හරි කනස්සල්ලෙන් හිටියේ මම මෙච්චර කාල ගුවන්විදුලියේ ඉඳලා මට කාටවත් මේක ගැන කියාගන්න බැරි වුණා කියලා. හැබැයි මම තේරුනේ මං හිතනවා ආනන්දදී ලැබපු ආభాෂය නිසා කියලා. හරිම තද පරීක්ෂණ වලට අපි මුහුණ දුන්නා ඒ කාලේ. මට මතකයි අවසාන පරීක්ෂණයේදී ඉංග්‍රීසි පරිවර්තනයකුත් තිබුණා. ඒ වගේ මම දන්නේ දැනුත් නැති. නමුත් දැඩි පරීක්ෂණයකට මුහුණ දීලා තමයි අපි 21 දෙනෙක් තේරුනේ ඒ කාලේ. එහෙම පෙරිලා ඇවිල්ලා මේ ගුවන්විදුලි මහගෙදරට ආවට පස්සේ ඔබතුමාලගේ අදහස් එක්ක ඔබතුමාලා එතකොට තරුණයි. දැඩි, විවේචනශීලී. ඕනම දෙයකට නොබියව මුහුණ දෙන්න ලෑස්ති. එහෙම ආවේගයක් තියෙනවනේ තරුණයන්ගේ. අදටත් එහෙමයි, එදත් එහෙමයි තරුණයෝ. එතකොට ඔය තරුණයෝ සහ එවකට හිටපු ප්‍රවීණයෝ අතර ගැටුණේ කොහොමද සිද්ධ වෙන්නේ? ඔව් එහෙම ගැටුම් තිබුණා. හැබැයි මං බලාගෙන හිටපු තරුණෙක් හිටියා. හැමදාම තරුණෙක්. ඒ කියන්නේ ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා. එතුමා ප්‍රේමකීර්ති අයියා කියලා අපි කිව්වේ. එයා අපිට තරුණයි හැම වෙලාවෙම. මම එක කතාවක් කියන්නම්. මට මතකයි නන්දාමාලිනීගේ ගීත තහනම් කරපු කාලයක් තිබුණා. ඒ කාලේ එතුමාගේ සොඳුරු සෙවණේ මම අත්උදව්කාරයා. ඒ දවසක් පටියක අරගෙන ආවා මේ පටිගත කරපු ගීත කොටසක්. ඒක කවුරු හරි ළමෙක් දුරකථනයෙන් කියලා තිබුණේ අම්මාවරුනේ. ඊට පස්සේ මේක දැම්මා සොඳුරු සෙවණට සජීවීව. දාලා ඉවරලා ඒක ගැන කියන ගමන් මේ ළමයි ගීත කියන්න ආසයි. ඉතින් අපිට ළමයි කතා කරලා කිව්වා ගීතයක් කියන්න ඕනේ කියලා. ඉතින් මං කිව්වා කියන්න කියලා. මේ තමයි ඒ කියපු ගීතේ. ඒ විදිහට ඒක දැම්මා. දාලා ඒක ගැන කියන ගමන් කිව්වා ඒ නන්දමාලිනී ගායනා කරපු ගීතයක් ඒ දැරිය ගායනා කළේ කියලා. ඊට පස්සේ මං ඊළඟ ගීතයත් මං කිව්වා අයියේ නන්දමාලිනීගේ නම කියන්නේ තහනම්නේ කියලා. ඊට පස්සේ වැඩසටහන ඉවරලා යාමට කිව්වා ඔබ බලපන් මං ලබන සතියේ සින්දුවක් ගහනවා කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ නන්දාමාලිනීගේ ළමා ගීත දෙකක් අරන් ඇවිල්ලා ක්‍රියාකාරී සහායකට දොදී මට දුන්නා. දීලා කිව්වා මේක මං කියනකොට ගහන්න කියලා. ඉතින් මටත් හරි ආසයි දැන් සටන් කාමීත්වයට. ඊට පස්සේ ළමා ගීත ගැන කතා කරන ගමන් මේ ගීතවල කොටස් වාදනය කළා. ඊට පස්සේ එදා කියලා ගියා ඊළඟ දවසේ අපි සම්පූර්ණ ගීතයක් ගහනවා කියලා. කොහොමද ඊට පස්සේ තහනමක් නැති වුණා. ඉතින් ඒ වගේ සදාකාලීන තරුණ දිහා බලලා තමයි අපි හැදුනේ. ඒ නිසා අපි යම් විප්ලවීය දේවල් කළා. හැබැයි නීති කැඩුවේ නැහැ, නීති උල්ලංඝනය කළේ නැහැ. සමහර වෙලාවට අර ඔබ කියපු දේ වෙන්නේ නැති. යම් වෙනස්කම් කරන්න, අලුත් දේවල් කරන්න මේක ඇතුළේදී හැකි වුණා. ඇත්තටම ඒවට නොසැලකුම් ලැබුණත් නෙවෙයි. එහෙම කියන්නත් බෑ. මොකද මට මතකයි මට එක්වර ඉන්ක්‍රිමන්ට් 3ක්, වැටුපර්ධක 3ක් හම්බුණා අපි කාපිරි බුඩුක් කරපු වැඩසටහනකට. එතකොට මේ ඒ සියලු සම්මාන ලැබෙනකොට ඒ සියලු දේවල් පිළිබඳව ඔබතුමා ඒ දේවල් දරාගෙන යනකොට මම කැමතියි දැනගන්න දැන් මේ විදිහට ඔබතුමා ගොඩනගෙනකොට ප්‍රවීණයෝ අපිට කියන දෙයක් තමයි නිවේදකෙක් නිර්මාණය වෙන්න ඔහුගේ අධ්‍යාපනික පසුබිම් ඊළඟට ඔහුගේ තාක්ෂණික දැනුම සහ ඔහු තනියෙන් ස්ව අධ්‍යයනය කරන බොහෝ දේවල් එක්ක යන්න ඕන කියන කාරණාව.
එදා දවසේදී ඔබතුමාගේ පරීක්ෂණ ගණනාවකට මුහුණ දීලා තමයි මේ මහගෙදරට එන්නේ. එතකොට එවකට නිවේදකයන්ගේ දැනුම සහ වර්තමානයේ ඉන්න නිවේදකයන්ගේ දැනුම ගැන ඔබතුමාගේ විවේචනය අහන්න කැමතියි මම. වැරදි කරන නිවේදකයෝ කියන ඒ කාලෙත් හිටියා. අදත් ඉන්නවා. හොඳ නිවේදකයෝ එදත් හිටියා අදත් ඉන්නවා. මේක සර්වකාලීනව ඒක වෙන්න පුළුවන්. හැබැයි මා දන්න දේ තමයි දැන් නිවේදකෙක් වෙන්නේ මූලික සුදුසුකම් තිබිය යුතුයි. මේ මූලික සුදුසුකම් අතර පැහැදිලි කටහඬ කියන එක වැදගත්. ලස්සන කටහඬ කියන එක අවශ්‍ය නැහැ. පැහැදිලි කටහඬ කියන එක වැදගත්. ඊළඟට මම විශ්වාස කරන දේ තමයි එයාට ඒ වෘත්තිය වෙනුවෙන් තියෙන කැපවීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. දැන් මම මේ ආරාධිත අමුත්ත වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා තිබුණේ නිවේදක තෝරයි කියන එක. ওই නිවේදක තෝරයි වැඩසටහන සඳහා මම කලින් දවසේ ලෑස්ති වෙනකොට වාහනේ ඇවිල්ලා හෝන් එක ගහන තුරුත් මම පොත් වලින් කෑලි එකතු කරලා අවස්ථාව මට මතකයි. ඉතින් මම එහෙම කරා කියලා කියන්නේ මගේ හපංකමක් කියලා නෙමෙයි. නමුත් ඒ විදිහේ කැපවීමක් අවශ්‍යයි කියලා මම හිතනවා. ඊළඟට නිවේදකයෙකුට තියෙන වැදගත්ම දේ තමයි පොළවේ අඩිය ගහලා ඉන්න එක. ඒ කියන්නේ සැබෑ ලෙස සමාජයේ හඳුනාගෙන තියෙන එක. දැන් ජනවාරි මාසයේ පළවෙනිදා 1990 මම වාඩි වෙලා ආරාධිත අමුත්තා මෙහෙවනකොට අද ඔබ ඒක කරනවා නම් අද ඔබට එදා මම වෙන්න බෑ. මොකද අසන්න සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් පෞද්ගලික මාධ්‍ය ගණනාවක් ඇවිල්ලා. ජීවන රටාව වෙනස් වෙලා. ඉස්සර වගේ හාන්සිපුටු අසන්න දැන් අපිට නැහැ. දැන් ඉන්නේ මූවිං නිතරම ගමනේ යෙදෙන අසන්නන් පිරිසක්. රේඩියෝ එක අහන්න ඕනේ කියලා රේඩියෝ එක දාගෙන ඊළඟ වාඩි වෙලා ඉන්න අසන්නෙක් හොයාගන්න අමාරුයි. එහෙම ඉන්නවනම් කෙනෙක් එක්ක රෝගී පුද්ගලෙක් එහෙම නැත්නම් හොඳට වයසක කෙනෙක්. ඒකට අද අසන්න කියලා කියන්නේ ඊටාම සංකීර්ණ ජීවිතයක් ගත කරන කෙනෙක්. එයාට අපිව අහන්න වෙලාවක් නැහැ. අපිත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. කතා කරන්න වෙලාවක් නැති කෙනෙකුට තමයි අද ඔබට කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අද ඔබේ ජීවිතය සහ එදා අපේ ජීවිතය අතර ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනස පැහැදිලිව හඳුනාගත්තේ නැත්නම් අපිට වෙන්නේ ඩයිනෝසෝරෙක්ට වෙච්ච දේ. අපි තරංගේ පස්සට ගිහිල්ලා සමහරවල්ලාට නැති වෙලා යන්න පුළුවන්. කාගේ හරි බලපෑමක්, කාගේ හරි මුදල්, කාගේ හරි බලය නොවුනා නම් අපිට මෙතන පවතින්න බෑ. තනියෙන් පවතින්න නම් මේ වෙනස එක වෙනස් වෙන්න වෙනවා. ඔබතුමා එදා මේ ආරාධමුත් එක් කරන්නේ අහන ශ්‍රාවකීන්ට. අද මම ආරාධමුත් එක් කරන්නේ ඇහෙන ශ්‍රාවකීන්ට. හැබැයි ඇහෙන අයට අහන්න සලස්වන්න පුළුවන් ඔබතුමාට මේ ඔබතුමා එදා තෝරාගත්ත ගීතය මම කැමති අද වැඩසටහනට තෝරා ගන්නවා නම් ඒ විදිහටම. එදා පළවෙනි දවසේ අමරදේව මහත්තයා ගැන මම කිව්වේ මට මතකයි මේ අයන්න ගැන කියලා. අයන්න ආරම්භය සහ අපි අම්මා කියලා බහ තෝරන්නේ අපිට ගීත ගැන කතා කරනකොට ලංකාවේ අයන්නේ තමයි අමරදේව කියලා. හැබැයි ඒ කියපු කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව වගේ එතුමා පළවෙනියෙන්ම කතා කළේ චන්දන අද මට ඔබ සමග ගත කරන මේ වෙලාවේ මට මතක් වෙන්නේ සීත චන්දන ලපලු අරණ.
ගීතය ඇහුවාට පස්සේ මම ආයෙත් එනවා ඔබතුමාගේ මේ තරුණ කාලෙට. දැන් ඔබතුමාලා තරුණ කාලේ නිර්මාණය කරපු සංකල්ප ගොඩනගපු දේවල් ගැන ඔබතුමාට කියන්න පුළුවන් මොනවද මමයි ගුවන් විදුලියට මෙන්න මේ දේ ගොඩනගුවේ කියලා. එහෙම උදම්මනන්න තරම් දෙයක් කරාද කියලා මම දන්නේ නැහැ. ඒක අනාගතයේ විසින් තමයි තීරණය කරන්න ඕනේ. චන්දල් මොනවද කළේ? මං කරපු දේවල් ඔහි තියෙනවා. ඒවා යම් වෙනසක් තිබුණාද කියන එක තීරණය කරන්නේ. දැන් අපිට ගුවන් විදුලි වීරයෙක් ප්‍රේමකීර්ති දාල්ලිස්, අපිට වීරයෝ කේඩී ධර්මවර්ධන වගේ අය, අපිට වීරයෝ දාල්ලිස් වගේ ගුවන් විදුලි නිවේදිකාව. හැබැයි ඒ අය කිව්වේ නෑ ඒගොල්ලෝ වෙනසක් කරා කියලා. අද අපිට පේනවා ඒගොල්ලෝ වෙනසක් කළා බව. ඉතින් මේක අනාගතයේ විසින් තීරණය කරන්න ඕන දෙයක්. මම දන්නේ නැහැ ඒ තරම් දෙයක් මං කළාද නැද්ද කියලා. ඔබතුමාගේ හෘද සාක්ෂියට එකඟව මොන හරි දෙයක් දැනනවද ඔබතුමා මොන හරි කරලා තියෙනවා කියලා? එහෙම සතුටු වෙන්න බැරි නම් හෝ එහෙම කියන්න බැරි නම් ඔබතුමාගේ හිතේ ධාරණය කරගෙන නැහැ කියලා මම චෝදනා කරොත් එහෙනම් ඔබතුමා කරපු දේවල් නෑ. බොහෝ වෙලාවට ඇහෙන ප්‍රශංසා නිසා හිතෙනවා මොකක් හරි කරා තමයි කියලා. හැබැයි මට මෙහිදී ලැබිච්ච අවවාදයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ ඉන්නකොට අපිට පුහුණුවට ආපු කෙනෙක් හිටියා ජිමි බරූෂා කියලා. ඔහු ආසියාවේම හිටිය අංක 1 නිවේදකයෙක් ඉංග්‍රීසි. එතුමා තමයි අපිට කියලා දුන්නේ හාමුදුරුවරුන්ගේ නම් හරියට උච්චාරණය කරන එක තමයි වැදගත්ම දේ කියලා. මොකද සමහර නිවේදකයෝ හාමුදුරුවරුන්ගේ නම් වරද්දලා නිකන් අර මට සිංහල බෑ වගේ සිංහල බැරි වෙන එකෙක් කිසියම් සමාජ තත්වයක් තියෙනවා. නමුත් එතුමා වෙනත් ජාතිකයෙක් වෙලා හරි ලස්සනට පාලි වචන වලින් හාමුදුරුවරුන්ගේ නම් කියලා පෙන්වුවා. එහෙම කියලා එයා කියපු අනිත් කාරණේ තමයි කවුරු හරි දවසක මේ ගුවන් විදුලියේදී ඔබට කිව්වොත් ඔබේ වැඩසටහන හරිම හොඳයි කියලා එයා දිහා බලන්න එපා. Why did you do that mistake කියලා ඇහුවොත් විතරක් එයාත් එක්ක කතා කරන්න කියලා. මම තාමත් ඒක විශ්වාස කරනවා. මම තාමත් ඒ ගැන හිතනවා. ඒ නිසා මං හිතන්නේ මගේ හොඳම දේ මං තාම කළේ නැහැ කියලා. හොඳයි. එතකොට ඔබතුමාට හොඳම දේවල් අරගෙන මේ මහගෙදරින් එළියට යන්නට එළියේ අවකාශය දකින්න ඉඩ හම්බෙන්නේ කොහොමද? මම කැමතියි එතෙන්ටත් යන්න. අපි හිතලා මතලා කරගත්ත දෙයක් නෙවෙයි. එක්තරා කාලයකදී පෞද්ගලික ගුවන් විදුලි වලට මුහුණ දෙන්න, ඒ තරගකාරීත්වයට මුහුණ දෙන්න පරිපාලන නීති රෙගුලාසි ලිහිල් කරගෙන පෞද්ගලික මුහුණුවරකින් ඒකට සටන් කළ යුතුයි කියලා මතයක් මෙහි බිහි වුණා. ඒ කාලේ හිටිය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනදාස පීරිස් මහත්තයා. ඒ වගේ දවසක රෑක අශෝක තිලකරත්න මහත්තයා එතකොට අපේ පරිපාලනයේ හිටිය ප්‍රධානියා රෑ මට කතා කරලා කිව්වා මෙහෙම ගුවන් විදුලියක් පටන් ගන්නවා එනවද කියලා. මම අහුවා කවුද ලොක්කා කියලා. එතකොට අශෝක මහත්තයා කිව්වා මමයි ලොක්කා කියලා. මං කිව්වා ඔබතුමා ලොක්කා නම් මං එන්නම් කියලා. ඊට පස්සේ අපි 15 දෙනෙක් ගුවන් විදුලියෙන් අනියුක්ත කළා තවත් ගුවන් විදුලියකට. මෙහෙමයි තිබුණේ. බැදී සංකීර්ණ ආශ්‍රය කරගෙන. ඒතර ගුවන් විදුලියම ඉඳගෙන වෙනත් පුහුණුවරක ගුවන් විදුලියක්. හැබැයි ඊට පස්සේ කාලෙකදී යම් හේතුන් මත පෞද්ගලික හේතුන් සමා වෙන්න ඔබතුමාගේ මට ඒ අතුරු ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හිස් දඩයන් කිරීම හෙඩ් හන්ටින් කියන එක පටන් ගන්න අවස්ථාව වකවානුවද ඔය මාධ්‍ය කලාවේ? ඔව් දැන් මෙතෙන්දී 15 දෙනෙක් තෝරාගත්තා. එතකොට ඒ තෝරාගත්ත 15 දෙනා ඒ අංශවල කැපිපෙනෙනම චරිත. සමහර වෙලාවට ඒ අය ගුවන් විදුලියෙන් ඉවත් කිරීම ගුවන් විදුලියට ලොකු පාඩුවක් ලෙස දැනෙන්න පුළුවන්. මම හිතන්නේ ඇත්ත. අශෝක මහත්තයා ගුවන් විදුලියේ ස්වදේශී සේවය වෙනස් කරමින් ආවා. මට මතක විදිහට පළවෙනි වතාවට ස්වදේශී සේවයේ අර ෆ්‍රීකවෙන්සි IDs. දැන් අපි ස්වදේශී සේවයයි කියලා කියනවනේ. මම හිතන්නේ අද තරගකාරී ලෝකේ ඒක සුදුසුයි කියලා. මොකද ගුවන් විදුලිය කියලා කියන්නේ අද ෆ්‍රීකවෙන්සි එකක්. එහෙනම් සංඛ්‍යාතය තමයි කියවෙන්න ඕනේ. මොකද අපිට රේඩියෝ එකේ ස්වදේශී සේවය කියලා ටියුන් කරගන්න බෑනේ. ඩිජිටල් පේන්න තියනවා නම් පුළුවන්. නමුත් ලංකාවේ බහුතරයක් එහෙම බෑ. එහෙනම් මේ ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශී සේවය මේ වෙළඳ සේවය කියාගෙන යන්න බෑ. ඕක අපි ඒ කාලේ පටන් අරගෙන frequency IDs කියන එක දාලා වෙනස් කරගෙන ආපු වෙලාවේ තමයි අශෝක මහත්තයා ගැලවිලා ලක්හරට ගියේ. මම හිතන්නේ ස්වදේශී සේවයට බලපෑමක් ඇති වුණා කියලා. ඒ අනුසාරයෙන් අනිත් අයත්. එතකොට ඒ බලපෑමත් එක්ක ඔබතුමාලා ගිහිල්ලා ඔබතුමාලට හොඳ සංස්කෘතියක් ගොඩනගන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවාද? මාධ්‍ය කලාව ඇතුලේ ඒ පෙරලිය දෙතන වෙන්නේ. අපි වෙනසක් කළා. ඒ වෙනසට ලංකාවේ පෞද්ගලික ක්ෂේත්‍රයේ කිසියම් ආකාරයක තිගැස්මක් ඇති වුණා. ඒක මම දැක්කා. හැබැයි ඒක ඉතින් එහාට ගියේ නෑ. මේ සියල්ල දේශපාලනීකරණය වෙලා විනාශ වෙලා ගියා. මම හිතන්නේ ඒ පියවර සාර්ථක වුණා කියලා. ඒකෙන් ගුවන් විදුලියට වෙච්ච හානිය, සංස්ථාවට වෙච්ච හානිය පමණයි ඉතුරු වෙන්නේ. පසු කාලීනව ඔබතුමා ලක්හඬිනුත් ඊට පසුව නැවතත් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙනවා. ඒත් ඔබතුමාව ඒ ආයතනයේ කැඳවා ගන්නවා එවන්ත ආකාරයේ චරිත හොයාගෙන යන ආයතනයක් එවකට. ඕක ගැන වෙනම කතා කරන්න ඕන දෙයක්. මොකද මම එතනට ගියාට වඩා එතනට මට යන්න සිද්ධ වෙච්ච හේතුවක් තිබෙනවා. මොකද ඇත්තටම මං එහෙට ගියා නෙවෙයි මං එළියට ගියාට පස්සේ හෙට ගියා. ඒ පිළිබඳ අධිකරණ කටයුත්තකුත් තිබුණා. ඒවා දැන් ඔක්කොම ඉවරයි. කොහොම හරි පෞද්ගලික අංශයේ වැඩ කරන්න ලැබිච්ච එක මගේ ජීවිතේ ලොකු වාසනාවක් කියලා මම හිතනවා. මොකද මම ගුවන් විදුලි සංස්ථාවට අපහාස කරනවා නෙවෙයි. හැබැයි මේ රාමුව ඇතුලේ එළියට ගියාට පස්සේ තේරුණා මීට වඩා කාර්යක්ෂම විය යුතුයි. මීට වඩා පළවෙනිම කාරණේ තමයි වෙලාවට වැඩ කරන එක. මොකද මම ABC ආයතනයේ ඉන්නකොට මම මගේ රාජකාරී කරනවා. මම හිතනවා 5ට
වෙලා වැඩ ඉවර වෙනවා නම් ඔෆ් වෙනවා නම් මම පහට යන්නේ කවදාවත්. මම 7-8 වෙනකන් විතර ඉන්නවා. ඒ නිසා මම එන වෙලාව පිළිබඳ එච්චර මම තැකුවේ නෑ. එක දවසක් මගේ ආයතන ප්‍රධානියා මාත් එක්කම විදුලි සෝපානේ ආවා. ਉਹ හොඳට කතා කළා. ඊට පස්සේ එදා රැස්වීම තිබුණා. රැස්වීමේදී ඔහු කිව්වා චන්දන this is not the SLBC. You have to come on time කියලා. එතකොට පෞද්ගලික අංශය ඉගෙන ගත්ත පළවෙනි දේ තමයි වෙලාවට වැඩ කරන එක. වෙලාවට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ කාර්යක්ෂමතාවය එතනින් මේ ඉහළ යනවා. ඒ සමහරලාට අපේ දුර්වලකම් තියෙනවා. ඒව හැදෙන්න ඕනේ. මා හිතනවා මේ ගුවන්විදුලි සංස්ථාවේ අයටත් මේ පෞද්ගලික මුහුණුවරකින් වැඩ කිරීම පුරුදු වෙනවා නම් ඊට වඩා ඉදිරි පියවරක් තියන්න පුළුවන් කියලා. මේක කාගේවත් වැරදි නෙමෙයි. දැන් මේ යම කඩා වැටෙනවා නම් කඩා වැටෙන්න පළවෙනි හේතුව ඒක අපිම වෙන්න පුළුවන්. එහෙනම් අපිත් හැදෙන්න ඕනේ. අපිටත් හැඟීමක් තියෙන්න ඕනේ. අපිත් හිතන්න ඕනේ. හැබැයි මොන විදියට හිතුවත් මොන විදියට හිතලා තීරණ ගත්තත් සංකල්ප නිර්මාණය කළාද මේ සමාජය තුළ මේ සංකල්ප අසාර්ථකව කඩා වැටෙන අවස්ථා තියෙනවා. ඇයි එහෙම කඩා වැටෙන්නේ? ඇයි මේ සංකල්ප වලට ගොඩක් දුර යන්න බැරි? ඔබතුමාගේ කතාවේ ගොඩක් තැන්වල තිබුණා කඩා වැටීම් පිළිබඳව කතා කරපු අවස්ථා. ඇයි එහෙම වෙන්නේ? ලෝකෙට අලුත් දේවල් කරන්න හදපු හැම එක්කෙනෙක් මුණ දුන්නේ අභියෝග වලට. අභියෝග වලට මුණ දෙන්න ශක්තිය නැති වුණොත් සියලු සංකල්ප ලැත්තනම ලොප් වෙනවා. තිබිරි ගේම මැරෙනවා. ඉතින් කාට හරි කෙනෙකුට තමුන්ගේ අරමුණට යන්න ඕන නම් ඒ සඳහා දැඩි කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි යම් ප්‍රතිගාමී බලවේග තියෙනවා. දැන් මේ බලවේග වලට පරාජය වෙන අවස්ථා තියෙනවා. එහෙම පසුබෑම ඇති වෙනවා. හැබැයි පසුබෑමක් තුල අපේ ඉතිහාසෙම අපිට ওই කතන්දර උගන්වනවානේ. එහෙම පසුබෑමක් තුල සදාකාලිකව අකර්මණ්‍ය වෙනවා නම් ඒක ඉවරයි. එතනින් අකර්මණ්‍යම වුණා. හැබැයි ආපහු නැගිටින්න කවුරු හරි හිතුවොත් නැගිටින්න හිතුව කෙනාට නැගිටින්න බාධාවක් නැහැ. විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාව ගත්තොත් මම වැඩ කරන්නේ චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ. ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමග ආසියාවේ මාධ්‍ය සමග ආසියාවේ සමස්ත මාධ්‍ය ආයතන දිහා බැලුවත් අපිට තරම් ශක්තියක්, අපිට තරම් ඉතිහාසයක්, අපිට තරම් සම්පත් ගොඩක්, අපිට තරම් ආරම්භක හැකියාවක් මේ ලෝකේ පරණම ගුවන්විදුලියක්නේ. ඇයි අපි මේක වැටෙන්නේ? මේක වැටෙන්න හේතුවක් නැහැ. මේ තරම් ශක්තියක් තියෙන තැනක් නෑ. විභව ශක්තියක්. ඉතින් මේ ශක්තිය හඳුනාගත්තොත් නැගිටින එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම හිතන්නේ. අපි නැගිටින තැන් ගැන කතා කරන්න යන්න කලින් මම කැමතියි දැන් චීනය ගැන කතා කරපු නිසා ඔබතුමාගේ ඊළඟ කැමතිම ගීතයට යන්න. චීනය කියලා කියන්නේ ඉතින් මම දැන් අවුරුදු 5ක් විතර චීනය ගත කළා. චීනෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. හැබැයි මට චීනය කියලා කිව්වොත් දැන් ලංකාවේ ඉඳලා මතක් කරාම මතක් වෙන්නේ චීනය මහ උදකලා ජීවිතයක් ගත කරන්නේ. විශේෂයෙන්ම මේ භාෂාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. චීන භාෂාවමයි කතා කරන්නේ. ඉංග්‍රීසි කතා කරන අය හරි අඩුයි. ඉතින් මා වැඩ කරන ආයතනයේ අය කතා කරන සිංහල ඒකේ පිළිබඳ ගැටලුවක් නෑ. හැබැයි අපි චීනය හොඳ දෙයක් කරා. දැන් චීනය ගත කරනකොට මට මේ අපි අහපු දේවල් අපි ඔක්කොම අමතක වෙගෙන ගියා. හැබැයි චීනයේදී හම්බුණා මේ හොඳ මිත්‍ර පිරිසක්. සජ්ජන සුසංයෝගයක්. ශ්‍රී ලංකන් සමාගමේ මේ කලාපීය කළමනාකරු හිටියා දෙමුතු තෙන්නකෝන් කියලා මහත්තයෙක්. අපි වික්‍රත්නායක මහත්තයත් එහි අරන් ගියා. අරන් ගිහිල්ලා චීනයේ සංගීතමය සංවාදයක් පැවැත්වුවා. සියලුම ලාංකිකයින් එකතු කරලා අපිට එකතු කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ බේජිං නගරේ එච්චර ලාංකිකයෝ නැහැ. නමුත් අපි 100ක් විතර එකතු කරගත්තා. ඊළඟට ජෙනරාල්වරයෙක් හිටියා කුමුදු පෙරේරා කියලා. අපි ඔක්කොම එකතු වෙලා හැම සිකුරාදාම එකතු වෙන්න පටන් ගත්තා. සිකුරාදා රාත්‍රිය කියලා මේක නම් කළා. තානාපත්තුමත් සමහර දවස්වලට එකතු වුණා. ඊට පස්සේ අපි සින්දු ගැන කතා කළා. ගීත ගායනා කළා. ගායනා කළා කියන වචන වැරදි සමහරවිට. ඒක කිව්වා කියලා කිව්වොත් හරි. එහෙම කිව්වා ඒවයි වටිනාකම් ගැන කතා කළා. එතකොට තව තවත් අපි ගුවන්විදුලි සංස්ථාව වගේ ආයතන පිළිබඳ ඒවයින් අපි ලද්දේ ගැන අපිටම අභිමානයක් ඇති වෙන්න පටන් ගත්තා. මම කැමති මේ සිකුරාදා රාත්‍රියේ මේ නැවත ජීවත් වීමට ඉඩ දුන්නු තැනක් විදියට ආපහු මාධ්‍ය ලෝකේ ජීවත් වෙන්න ඉඩ දුන්නු තැනක් විදියට මේක ගැන කියන්නේ. මෙතන හරි ලස්සන දෙයක් දැක්කා හර්ෂණ. ඒ තමයි දැන් ඔබ කිව්වා වැඩිහිටියෝ ප්‍රශ්න. ඔබේ කාලේ අපි මෙහෙ ඉන්නකොට අපි වාදනය කළ ගීත තියෙනවනේ නිතර. සමහර වැඩිහිටිය අය අපිට චෝදනා කළා අලුත් ඒවා ගහනවා කියලා. ඉතින් අපි ඒ කාලේ අලුත් සින්දු වලට ආසයි. දැන් ඔබත් ආසයිනේ. ඉතින් අපි කොච්චර බැලුම් හෙව්වොත් අපි ඒව ගැහුවා. ඉතින් ඒ කාලේ අලුත් ගායකයෝ හිටියා දීපිකා ප්‍රියදර්ශනී, එතකොට කරුණාරත්න දියුල්ගනේ, සුනිල් ලෙදර්සිංහගේ සින්දු අලුත්, ඒ වගේ අය ටීඑම් ජයරත්නලගේ අලුත් සින්දු. දැන් මේව තමයි වාදනය කළේ. දැන් මේ සිකුරාදා රාත්‍රියට ගියාම එතන වැඩිහිටියම ගැන මම හිතන්නේ මම වෙන්න ඕනේ. ඊට පස්සේ හිටිය ඔක්කොම තරුණ අය මේ අය කියන්නේ එදා අර අපි බැනුම් අහ ජනප්‍රිය කරපු ගීත. ඉතින් බට හිතුණා අපි මොකක් හරි කරලා තියෙනවා කියලා මේක තමයි. මොකද ඒවා ගැන ඒගොල්ලෝ කතා කරනකොට එදා ඒවා සමාජගත කරන්න අපි දැක්කපු වෙහෙස මතක් වුණා. ඉතින් මට මතකයි එක ගීතයක්. සුනිල් ලෙදර්සිංහ මහත්තයාගේ මුව රද සිඳුනේ රත් සරලවනේ. දැන් මේක සින්දු එකපාරටම මතුණා. දැන් මේක මට මතකයි මම ගුවන්විදුලියේදී ඔක වාදනය කරා. ඊට පස්සේ ඇහෙන්නෙම නැතුව ගියා. දායසේන ගුණසිංහ මහත්තයා ලියපු සින්දුවක්. මේක මේ ප්‍රවෘත්ති වාර්තාවක් ගීතයක් වෙච්ච අවස්ථාවක්. දැන් මේව තමයි අපි කතා කරේ එතන. මම හිතන්නේ ඒ වගේ දේවල්, ඒ වගේ අර
සෞහෘද සංවාද ලංකාව පුරා තියෙනවා. ඒවයි තැන්වල කතා වෙන දේවල්, ඒවයිදී මතුවෙන ගීත, පිරිස්සු එකතු වෙලා ගායනා කරන ගීත, එදා ගුවන්විදුලි ජනප්‍රිය කරපු ගීත. මෙන්න මේවා නැවත හඳුනා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. සමාගම් වලින් රේටින්ග්ස් පෙන්වලා ගන්න ගීත වලට වඩා ඇත්තටම සමාජගත වෙච්ච ගීත. එහෙනම් මම හිතන්නේ අපිට අලුත් සමීක්ෂණයක් කරන්න ඕනේ. ඇත්ත ජනප්‍රිය ගීත මොනවද? ඒවා මේ සමාගම් කියන ඒවාද? එහෙම නැත්නම් මිනිසුන්ගේ හදවත් වලට බහැලා තියෙන ඒවාද කියලා. ඔබතුමා සින්දු ගැන කතා කරපු හින්දා මම කැමති මේ ප්‍රශ්නේ ඔබතුමාට චෝදනාවක් විදිහට එල්ල කරනවා නෙවෙයි මේක. මම කැමති ඔබතුමා ප්‍රවීණෙක් නිසා අදහස දැනගන්න. ලංකාවේ සින්දු ජනප්‍රිය කරන්නේ නිවේදකයෝ. ඒ නිවේදකයෝ එහෙම කරන්නේ යම් යම් සමාගම් වලට සහ යම් යම් ආයතනික අවශ්‍යතා මත. ඒ කාලේ ඔබතුමා අලුත් සින්දු හොයාගෙන ප්‍රචාරය කරලා මෙහෙත් මහගෙදරත් අඩිය ගහලා පෞද්ගලික නාලිකාවලත් කරක් ගහලා අත්දැකීම් තියෙනවා. සින්දුවක් කියන එක ජනප්‍රිය කරවන්නට මේ දරන වෑයම ගැන ඔබතුමා මොකද හිතන්නේ? ඔය ජනප්‍රිය කියන එකේ වෙනසක් තියෙනවා. නිතර ඇහෙන එකද ජනප්‍රිය, හිත ඇතුළට ගිය එකද ජනප්‍රිය. දැන් අපි ජනප්‍රිය කියලා කියන්නේ පාරේ ඇහෙන එකටනේ. බස් එකට නැග්ගත්, හන්දියක හිටියත්, කඩේකට ගියත් ඇහෙන එක ජනප්‍රියයි. එතකොට ඒක ඇහෙන එක. හැබැයි අපි අහන්න කැමති එක ඒකද කියලා කවුද කිව්වේ? මම දන්නවා අපි ඉගෙන ගත්ත පාසල් යන කාලේ ඉඳලාම මේ සින්දු ජනප්‍රිය කරවීම සිද්ධ වුණේ ගුවන්විදුලි සංස්ථාවේ වෙන විදිහකට. ඒක මුදල් මත හෝ සමාගම් මත හෝ පෞද්ගලික යාලුකම් මත නොවුනාද කියන්න මට අමාරුයි. හැබැයි මට මතකයි මේ දැන් නම් කියන්න ගියොත් අඩපාඩුවක් වෙන්න පුළුවන්. නමුත් මට හොඳටම මතක කෙනෙක් තමයි දයාදල්විස් නිවේදිකාව. ඇය අපේ වැඩිහිටි අක්කා කියලා කියන්නේ. එතකොට රත්නා ලංකාවේ වික්‍රම, උසුම් පීරිස්, එතකොට තිලකා රණසිංහ, තව හිටියා චිත්‍රා කුමාරී ආපා බණ්ඩාර. මේ අය අපි පාසල් කාලේ හිටපු අය. ඊට පස්සෙත් පරපුරක් එනවා. නමුත් මම කියන්නේ මට වැඩිච්ච තැන්. එතකොට අපි ඉස්කෝලේ යන කාලේ මේ අය ගීත ප්‍රචාරය කරනකොට ගීතයකට ඉස්සරහා එක වාක්‍යයක් හෝ දෙකක්. මේ මහා ගීතය විනාඩි 3යි විනාඩි 5ක ඇහුණේ මම නෙමෙයි. එක වාක්‍යයක තල්ලුවක් දෙනවා මේ ගීතයට. ඒ තල්ලුවත් එක්ක ගීතය අහන්න පෙළඹෙනවා. එතකොට ගීතය අහන්න පෙළඹවීමක් එක්ක ප්‍රචාරය කරන ගීතය අහනවා මිනිස්සු. ඇහෙනවා නෙමෙයි. දැන් අපි කිව්වොත් වික්ටර් රත්නායක මහත්තයාගේ තොටුපළයිනේ ගීතේ එක තැනක තියෙන කරස් කරස් කියලා සද්දයක්. මේක නැගෙන්නේ ඔරුවේ හබල කොහුලණු අතර ගැටෙනකොට. ඒතර මේ කරස් සද්ද ගන්න විදිහක් තිබුණේ නැහැ. මේක ගත්තේ වාදකයා එයාගේ සාක්කුවේ තියෙන පනාව අරගෙන මයික් එක ළඟ පනාවේ ඇඟිල්ලෙන් පහුරු ගාලා. එතකොට කරස් සද්ද එනවා. ඕක කියලා ගීතේ දැම්මොත් මිනිස්සු ගීතේ අහනවා අර කහන්න. මෙන්න මේ වගේ පෙළඹවීමක් සැද. දැන් ඒක එකක් පමණයි. නමුත් ඊට වඩා අර්ථාන්විතව ගීතයක් අහන්න පෙළඹවීමක් ඇති කරනවා. දැන් මේ පෙළඹවීමත් එක්ක මිනිස්සු ගීතය අහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රස විඳින්න පටන් ගන්නවා. ඒ රසය විඳලා පස්සේ ඒක යාගේ හිත ඇතුලේ තියෙනවා. ඒක කකුල් දෙකේ නෙමෙයි හදවතේ තියෙන ගීත. ඒතර දැන් කකුල් දෙකේ තියෙන ගීත නැත්නම් රිද්මේ තියෙන ගීත තමයි අපි ජනප්‍රියයි කියන්නේ. ඒවත් තියෙනවා නැති වෙනවා. දැන් ඔය ගීත ජනප්‍රිය කරන වැඩසටහන ආධුනිකයෝ ගායන වැඩසටහන් වල මොනවද ඒ ළමයි ඇවිල්ලා කියන සින්දු? ඒවා අර හදවතට බහැපුවා. එතකොට අපි යථාර්ථය දැනගෙන ඒක වහගෙන ඉන්නවා. මම හිතන්නේ ගුවන්විදුලි සංස්ථාව මේ ඉන්න ස්ථාවරේ ඉන්න බය වෙන්න ඕනේ නැහැ. හැබැයි මේකේ තාක්ෂණය තමයි වැඩි කරගන්න ඕනේ. මොකද තාක්ෂණයෙන් පල්ලෙහාට ගිහිල්ලා කොච්චර හොඳ දෙයක් කරත් වැඩක් නැහැ. ඒ තාක්ෂණයත් එක්ක ඉන්න ඕනේ. එතකොට හොඳ ක්වොලිටි එකට, හොඳ ගුණාත්මක භාවයට හොඳ සින්දු දාන්න පුළුවන් නම් මේ කාටවත් බය වෙන්න ඕනේ නැහැ කියන එකයි මගේ අදහස. මාධ්‍යෙන් මේ පොඩ්ඩකට ඈත් වෙලා මම කවදී ඔබතුමාගෙත් එක්ක පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න. ඔබතුමාගේ ජීවිතයේදී වැඩියෙන්ම හුදකලා බවක් දැනුණු අවස්ථාව මොකද්ද? මම හිතන්නේ ජීවිතේම තියෙන එක තමයි. ඒක වෙනම දිග කතාවක්. හැබැයි මම හිතන්නේ මම චීනයේ ජීවිතේදී හුඟක් හුදකලා වෙලා හිටියේ. චීනයේදී කතා කරන්න කෙනෙක් නැතුව සමහරවිට අර වෙළඳාම් සඳහා එන දුරකථන නැවතුම් වලට පවා මම කතා කරන අවස්ථා තියෙනවා. ඒක හුදකලාවක්. ඇත්තටම ගුවන්විදුලියේදී මම ඒක සංගවන්න බෑ. මොකද ගුවන්විදුලියේදී දැන් ඔබ ඇහුවා මම කොහොමද ගුවන්විදුලි මාධ්‍ය හැදෙන්නේ කියලා. ඇත්තටම ගුවන්විදුලියට මම එනකොට තාත්තගේ පාරේ ආවට තාත්තා කර දෙය නොකලට මම ඊට වඩා සාහිත්‍යයට සිංහල වලට සිංහල උච්චාරණයට නිවැරදි උච්චාරණයට මේ සියල්ලකටම යොමු වුණා. ඒ සියල්ලකටම යොමු වෙන්න හේතුව ගුවන්විදුලියේදී මට හම්බුණු පෙබ්බතිය. පසු කාලෙක අය මගේ බිරිඳ බවට පත් වුණා. ඒ පුණ්‍ය කුමාරි ලොකු ලියන. එතකොට ඇයගේ වියෝව සදාකාලික හුදකලාවට මම පත් කළා. ඇයත් එක්ක සම්බන්ධය ඇත්තටම මේ ගුවන්විදුලිය තුල බොහෝ සාර්ථක දේ. සාර්ථකයි ඔබ කියන දේ කරන්න පුළුවන් වෙන්න හේතුවක් වුණා. ඒකත් මම හිතන්නේ ඉතා වැදගත් කාරණාවක් කියලා මේ වෙලාවේ කියන්න ඕන. මොකද ගුවන්විදුලියට ආවම මට මේ කතාව අමතක කරන්න බෑ. මේක ඇතුලේ මේ කණු සියල්ල සංගවිච්ච දේවල් හංගන්න බෑ. ඉතින් ඇය තමයි මගේ ඇදුරුතුමිය, යෞවනයේ ඇදුරුතුමිය, ප්‍රේමයේ ඇදුරුතුමිය, සිංහල ඇදුරුතුමිය ඔක්කොම.
ඔබතුමා ජ්‍යොතිෂය විශ්වාස කරනවද නැද්ද? ඒ විශ්වාස කළ යුතුද කියන කාරණය පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. හැබැයි මම මේක දන්නේ නැහැ කියලා කිව්වොත් ඔබ හිතයි මම මොකද්ද මේ කිව්වේ කියලා. මගේ සීයා ඊටාම ප්‍රවීණ ප්‍රසිද්ධ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්. ඔබගේ කේන්දරය ඕන මම දැන් හදලා දෙන්නම්. මම දන්නවා ග්‍රාහකගේ පිහිටීම හදන්න, කේන්දර හදන්න. හැබැයි මම හිතන්නේ මම විශ්වාස කරන්නේ බුද්ධ ආගම අත්තු අත්තස නක්කත්තන් ගාතාවේ තියෙනවා මේ තාරකා නිසා ජීවිතය අනාථ කරගන්න මම කැමති නැහැ. තාරකාව හොය තිබුණාවේ මම මගේ ගමන යනවා. ඒත් තාරකාවකට මගේ ජීවිතය පාලනය කරන්න මම දෙන්නෙත් නැහැ. හැබැයි එහෙම කියලා මේ ශාස්ත්‍රයට නිග්‍රහ කරන්න මම කැමතිත් නැහැ. හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා. අද ජ්‍යොතිෂය පිළිබඳව තිබෙන්නේ වෙළඳාමක් පමණයි. ඒක අලවිය සඳහා මාධ්‍යත් බොහෝ දුරට පාවිච්චි කරගෙන සෑහෙන දුර ගමනක් යනවා ජ්‍යොතිෂ කාර්යෝ කියලා කිව්වොත් එක පැත්තකින් ජ්‍යොතිෂ වේදිකයෝ කිව්වහම අපිට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. චීන මිනිස්සුයි අපි ආසියා කරේනේ. චීන මිනිස්සුන්ගේ දැක්ම කොහොමද ඔබතුමා චීන ගැවසෙන නිසා? ජ්‍යොතිෂය හා සම්බන්ධ විශ්වාස තියෙනවා. එයාගේ গুপ্ত විශ්වාස හුඟක් තියෙනවා. විශේෂයෙන්ම අංක සම්බන්ධයෙන් එයා විශ්වාස කරනවා. ඉලක්කම් වලට තියෙනවා. දැන් 4 මරණය හා සම්බන්ධයි කියලා උන් හිතනවා. 9 දීර්ඝායුෂ හා සම්බන්ධයි කියලා හිතනවා. 8 සෞභාග්‍ය හා සම්බන්ධයි කියලා හිතනවා. ඒ වගේ අංක පිළිබඳව ඊළඟට තව අවුරුදු චාරිත්‍ර පිළිබඳව গুপ্ত විශ්වාස ගණනාවක් තියෙනවා. මම හිතන්නේ ලංකාවට වඩා චීනයේ මා දකින්න කිසියම් গুপ্ত දේවල් පිළිබඳ විශ්වාස. හැබැයි මේ ලංකාවේ අලෙවි වෙන ෆංක්ෂුයි ඒකනම් චීනයේ ඊට අදාළ භාණ්ඩ විකුණනවා. නමුත් ඒ ක්‍රමය පිළිබඳව නම් මට තරම් අවබෝධයක් නැහැ චීනයේ තියෙනවා කියලා. මම චීනට ගිහිල්ලා නැති නිසා මම අහලා තියෙන හැටියට ලංකාවේ තියෙන තරම් චයිනීස් එහෙ නැහැ. චයිනීස් කියලා මෙහෙ මාකට් කරන දේවල් එහෙ නැහැ කියන එක තමයි මම අහලා තියෙන්නේ. ඔය කෑම, ආහාර, පුරුදු ඒවත් එක්ක ගන්නකොට මම අහලා තියෙනවා චීනයේ ඉන්න ජනතාව හරි සංවේදී සහ හරි චාරිත්‍ර සම්ප්‍රදායන්ට ගරු කරන ජනතාවක් කියලා. මම කැමතියි ඔබතුමාගේ ඒ අත්දැකීම් පොඩ්ඩක් දැනගන්න. චීනය ගැන කතා කරනවා කියන්නේ මහා එක් සාගරයක් වගේ. ඇත්තටම මහා සංස්කෘතියක්, මහා ගොඩබිමක්. බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන්ම ආහාර සංස්කෘතිය දැන් ඔබ අහපු දේ. චීනය කියලා කියන්නේ දීර්ඝ කාලයක් දරිද්‍රතාවට, නියඟයට, ගම් වතුරට මේ වගේ ස්වාභාවික විපත් වලට මුහුණ දීපු රටක්. අපි පර්ලස් බග්ගේ පොත කියවලා ඇති බොහෝ දෙනෙක්. කොච්චර කන්න නැති තත්වයකට, පස් කන තත්වයට මිනිස්සු ඇද වැටිච්ච හැටි. ඒක හරියටම හරි. දැන් මේ නිසාම චීනී ආහාර සංස්කෘතිය හරිම විශාලයි. දැන් සාමාන්‍ය කතාවට කියන්නේ ඔවුන්ගේම ඇහුවොත් මොනවද ඔයගොල්ලෝ කන්නේ නැත්තේ කියලා ඒගොල්ලෝ කියනවා අපි ගුවන් යානා සහ ලී බඩු කන්නේ නැහැ කියලා. ඕනම දෙයක් කනවා කියලා. හැබැයි ඕනම දෙයක් කනවා කියලා කියන්නේ දැක්ක දේ කනවා නෙමෙයි. හැමදේම කන්න පුළුවන් පිළිවෙලට හදාගැනීමේ ක්‍රමය ඒගොල්ලෝ දන්නවා. ඒතර රෙසිපීස් කියලා කියන ආහාර වට්ටෝරු ලෝකේ විශාලතම රට චීනය. සාමාන්‍යයෙන් චීනයේ කෑම වේලකදී ව්‍යංජන වර්ග 45ක් විතර දෙනවා. පුතේ එයාගේ සන්තෝෂය තමයි තමුන්ගේ අමුත්ත හොඳට කන එක. ඊළඟට වැදගත්ම දේ මා ඉගෙන ගත්තේ ඔබට මා කියන්න ඕනේ දැන් මම චීනයට යනකොට හුඟක් මහතයි. දැනුත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මගේ මහත අඩු වුණා. චීනි මහතයි හරි අඩුයි. අපි වගේ බඩ තියෙන මිනිස්සු හරි අඩුයි. කාන්තාවන්ගේ මේද කොටස් හරි අඩුයි. ඒකට එක හේතුවක් තියෙනවා. ඔවුන් ව්‍යායාම වලට කැමති. ඒක හරි.
දෙවෙනි කාරණේ තමයි අපි වගේ බත් ගොඩක් කන අය නෙමෙයි. දැන් අපි බත් නේ කන්නේ. නමුත් ඒ අය කන්නේ ව්‍යංජන. බත් කියන්නේ ව්‍යංජනයක්. බත් ලැබෙන්නේ පොඩි කෝප්පයක් විතරයි. සමහරවිට මාස් ග්‍රෑම් 250කට වැඩි තියෙන්න පුළුවන් ඒ ආහාර වේලේ. හැබැයි බත් අඩුයි. ඒතර බත් අඩු වීමම බඩ අඩු වීමට හේතු වෙනවා. ඒ වගේ පිෂ්ඨ කොටස් අඩුයි. එතකොට ඒවයි සෙලියුලෝස් කොටස් වැඩි, ප්‍රෝටීන් කොටස් වැඩි. ඒ විදිහ ආහාරයක් සහ ව්‍යායාම. ඊළඟ කාරණේ උන් රැට කන්නේ හවස 5ට. අපි රැට කාලා බුදියනවා කියලා කිව්වම එයාට hina යනවා. අපි කාලා බුදියනවා. නමුත් එයා කාලා වැඩ කරනවා. ඉතින් මේ தත්ත්වය තුළ උන්ගේ ශරීර සෞඛ්‍යය ඊටාම හොඳින් තිබෙනවා. ආයු අපේක්ෂාව වැඩි, නිරෝගී බව වැඩි, ප්‍රසන්න පෙනුම වැඩි. ඒත් වයසට යනකොට ඒ හුඟක් අයගේ ශරීර කැත වෙන්නේ නැහැ. නිරා යන්නේ නැහැ. එහෙන් තත්ත්වයක් තිබෙනවා. චීනයට ආදරේද ඔබතුමා? ඔව්. එතකොට චීනයත් එක්ක එකතු වෙලා මේ ලංකාවට සංස්කෘතිකමය ගලා යාම රේඩියෝ හරහා කරන්නේ. ඒ කටයුත්ත පිළිබඳවත් අපි කතා කරමු. දැන් ඇත්තටම මම චීන ගුවන්විදුලියට ගිය වෙලාවෙම මට සංස්කෘතිය වැඩසටහන හමු වුණේ. ඒතකොට මම චීන සංස්කෘතිය සහ ලංකාවේ සංස්කෘතිය අතර සමානකම් බොහොමයක් උකහා දක්වන්න උත්සාහ කළා. විශේෂයෙන්ම අවුරුදු චාරිත්‍රවල තියෙන සමානකම්. ආගමික පසුබිම නිසා ලැබුණ දේ. මොකද චීනයේ බුද්ධ ආගම තිබුණ කාලයක්. ඔවුන් ප්‍රධාන වශයෙන් සලකන්නේ කොන්ෆියුසිස් දර්ශනය. නමුත් බුද්ධ ආගම තවම තිබෙනවා. බුද්ධ ආගමේ ලක්ෂණ තිබෙනවා. ඒ සිරිත් විරිත් තිබෙනවා. ඊළඟට ඒ තිබෙන සමානකම ආසියාතිකයින් හැටියට තිබෙන සමානකම ඊළඟට දැන් වැදගත්ම දේ තමයි දැන් මව්පිය උපස්ථානය කියලා අපි කියමු. මව්පිය උපස්ථානය සමාජගත කරන්න චීනයේ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තමයි දෙමව්පියන්ට සැලකීම පිළිබඳ කතා. ඒව 24ක් තියෙනවා. ඒකට තවත් මොකක් හරි අපිට ඒ වගේ ගතිගුණයක්. ඒ ගතිගුණය සම්බන්ධ කතා 48ක්. එහෙම එක එක සංඛ්‍යාත්මකව එක එක සාර ධර්මයේ පිළිබඳ කතන්දර තියෙනවා චීනයේ. දැන් මම සිංහලට පරිවර්තනයක් කියන්න බෑ, අනුවර්තනයක් කළා. ඔය දෙමව්පියන්ට සැලකීමේ කතා 24. මොකද ඒවා හැම ළමෙක්ම දන්නවා චීනයේ. ඒතර ඒ කතන්දර ඔස්සේ යම් යම් සමාජයට පණිවිඩ ලබා දීම චීනයේ සිද්ධ වෙනවා. ඒක අපිට තිබුණා. නමුත් චීනය තවමත් ඒක කරගෙන යනවා. අපිට ඉස්සරහදී ඔබතුමා මුණ ගැහෙන්නේ චීන රටේ ඉඳගෙන මෙහෙට සංස්කෘතික ගලායමකට ඉඩ හදන චීන රේඩියෝවේ ඉන්න චන්ද්‍රන තේරසරත්න විදිහටද නැත්නම් අනාගතයේ ඔබතුමා මොන විදිහට වෙනස් වෙලා මෙහෙට ලංකාවට පය තියන්න බලාපොරොත්තුවක් එහෙම තියෙනවද? මම අනාගත වක්තෘවරයෙක් නෙවෙයි. මම දන්නේ අනාගතේ මොන වේද කියලා. මොකද කොටිම මං චීන යනවා කියලා හිතාගෙන හිටියෙත් නෑ. මොකද මං ජීවිතේ හැලහැප්පීම් ගණනාවකට මුහුණ දුන්නා. දේශපාලන හේතුමත රැකියාව හිමුණා මට දෙපාරක්. එක වතාවක් මම ලක්කඳ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වෙලා ඉන්නකොට ඇතිවුණු දේශපාලන පෙරලියක් නිසා රස්සාව නැතු වෙලා මම අවුරුද්දක් විතර නිකන් හිටියා. ඊට පස්සේ මම තවත් පෞද්ගලික නාලිකාව ප්‍රධාන විධායක නිලධාරියා හැටියට හිටියා. මට ඒක ගැන සතුටුයි. මොකද එතෙන්දී අපිට පුළුවන් වුණා මේ පෞද්ගලික නාලිකාව පළවෙනි වතාවට අර අහන අයට තෑගි දෙනවනේ. මෝටර රථයක් තෑගි දෙන තත්ත්වයට අපි ගේන්න පුළුවන් වුණා. හැබැයි ඒකම රජයේ පත්‍රයකින්ම මට එල්ල කරපු චෝදනාවක් නිසා මට රස්සාවක් නැති වෙලා ඊට පස්සේ ලංකාවේ රස්සාවල් දෙන්න නැති තත්ත්වයකට ඇති වුණා. ඒ නිසා චීනයට ගියේ. ඒක මං හිතපු එකක් නෙමෙයි. මං දැකපු එකක් නෙමෙයි. මං කවදාවත් හිතුවේ නැහැ චීනයට යන්න. ඉතින් මම දන්නේ අනාගතේ මොන වෙනවද කියලා. ලංකාවට අවශ්‍යතාවය දැනමින් පවතින කියලා මම විශ්වාස කරනවා. මම මාධ්‍යයේ ඔබතුමාලා ගුරු කොට තකන තරුණ මාධ්‍යවේදියෙක් නිසා මම විශ්වාස කරනවා ලංකාවේ මාධ්‍ය කඩ බිහි වෙලා තියෙනවා. මාධ්‍ය සංස්කෘතියක් යනවා රැල්ලකට. ඒ රැල්ලේ කඩවලින් නිවේදකයෝ බිහි කරලා හෝල්සේල් ගානට එළියට දාන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔබතුමා ඒක චීන රටේ ඉඳලා මම විශ්වාස කරනවා මෙහි සිදුවෙන දේවල් පිළිබඳව ඔබතුමා හරි අවධානයෙන් ඉන්නවා. අන්තර්ජාලයත් එක්ක ඔබතුමා සම්බන්ධයි. ඔබතුමා මොකද හිතන්නේ මේ මාධ්‍ය කඩ සංස්කෘතිය ගැන? හර්ෂණ, ඇයි අපි එහෙම කියන්නේ මාධ්‍ය කඩ සංස්කෘතිය කියලා? මේ සියල්ල තීන්දුව කරන්න ඕනේ අසන්නා. මොකද දැන් ඔබතුමා විශ්වාස කරනවද මාස 6කින් නිවේදකයෙක් හදන්න පුළුවන් කියලා? මාස 6කින් නම් නිවේදකයෙක් හදන්න බෑ. මොකද අවුරුද්දක කාලෙකින් නිවේදකයා කියන කෙනා එහෙම හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, හැදෙන කෙනෙක්. අනිත් එක නිවේදකයෙක් ලෙස ඔබේ පත්විමේ ලිපිය දාලා දෙන්න පුළුවන්. එහෙනම් ඒ දාපු දවසේම ඔබ නිවේදකයෙක් වෙයි. හැබැයි ජනතාවගේ නිවේදකයෙක් වෙන්න මම හිතන්නේ ඒක තව උත්සාහ කරන්න ඕනේ. මම හිතන්නේ මමත් තව උගක් උත්සාහ කරන්න ඕනේ කියලා. ඒක එහෙම ලේසියෙන් වෙන එකක් නෙමෙයි. හැබැයි මම දන්න දේ තමයි එක්තරා න්‍යායක් තිබෙනවා. ජනමාධ්‍ය දැන් 4 වෙනි බලවේගයේ ලෝකේ. එතකොට විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණීය ජනමාධ්‍ය. එතකොට ජනමාධ්‍යට කාර්යභාරයක් තියෙනවා. මොකද්ද කාර්යභාරය? මතවාද හදන එක. අපි ඉගෙන ගත්ත දේ තමයි දැන් අපි හිතමු යම් කිසි පළාතක ඉන්න මිනිස්සු ඒ දත්ම දින්නේ නැහැ. එතකොට මම මාධ්‍ය මෙහෙවර මේ අය වෙනුවෙන් කරනවා නම් ඒ අය ඊට පහුවදා දත් බුරුසු අරගෙන දත්ම දින්න කියන එක අපි බලාපොරොත්තු වෙ යුතු නැහැ. හැබැයි දත් මැදීම පිළිබඳව හිතන්න පටන් ගත්තා නම් අන්න අපේ වැඩේ ඉවරයි. හැබැයි දැන් මාධ්‍යවල මම මේ ආවට පස්සේ අහුවම මට තේරෙනවා සමහර මාධ්‍යවේදීන් තමුන් තීරණේ අරගෙන ඉවරයි. තීරණේ අරගෙන ඉවරලා කියනවා මේක වෙලා. දැන් මේක වෙලා. දැන් මේක වෙන්න යනවා. ඒ විදිහට නිවේදකයෝම තීරණ අරගෙන තියෙනවා. ඒක නම් වැරද්දක් තියෙනවා. හැබැයි මට තේරෙන විදිහට අර පාරේ රිම් එකක් තල්ලු කරගෙන යන ළමයා කෝටුවෙන් රිම් එක තල්ලු කරගෙන යනවා වගේ ජනතාව ගෙනියන්න විතරයි අපිට අයිති. අපේ මතවාද ජනතාවට බලෙන් දෙන්න බෑ.
එහෙම බලෙන් දෙන්න යනවා නම් මේ මාධ්‍ය පවතින්නේ නැහැ. හැබැයි මේ සියල්ල අවසානයේ තීන්දුව කරන ජනතාව නැත්තම් අසන්න යම්කිසි දවසක මේක ප්‍රතික්ෂේප කරනවා නම් අපිට ඒක බලා ගන්න පුළුවන් නෑ නම් මේක හරියන්නේ නැහැ කියලා. හැබැයි මේක මනින්න බැරි තත්වයක් තිබෙනවා. ඒ හේතුව තමයි මේ දුරකථන ජාලය ඔස්සේ අසන්නන් සම්බන්ධ කර ගැනීම. හැබැයි මේක ASCII තියෙන යථාර්ථය මිනිසුන් තේරුම් ගත්ත දවසට මම ඔබට එක නිදර්ශනයක් කියන්නම්. එක්තරා වැඩසටහනක් තිබුණා මම හිටපු ගුවන්විදුලියක. මේ වැඩසටහනට නිතරම අසන්නව කතා කරනවා. හැබැයි මට ඕනි කරා මේ වැඩසටහන එහෙම සාර්ථක එකක් නෙවෙයි කියලා මට පෞද්ගලිකව දැනලා තිබුණා. මම ඒක නතර කළා. නතර කළාම අසන්නු 21 දෙනෙක් ඇවිල්ලා මගේ කාමරේ වට කළා. ඊට පස්සේ මම එයාට පෙන්නුවා මේ වැඩසටහන පටන් ගන්න අවුරුදු 2යි. මේ අවුරුදු 2 ඇතුළෙම කතා කරලා තියෙන්නේ ඒ ආපු 21 දෙනා විතරයි. ඒ අංක සියල්ලම ගත්තාම. එතකොට දැන් අපි දුරකථන වලින් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කාගේ හරි හොරෙන් දුරකථනයක් හම්බෙන හැරි ඒ ආසාව තියෙන හැරි එහෙම නැත්නම් දුරකථන ජාලයකට එකතු වෙන්න පුළුවන් ජනතාවගේ පමණක් සිරකරුවන් බවට පත්වෙච්ච මාධ්‍යයක් තියෙනවා. මට හිතෙනවා. හැබැයි මෙතනින් එහාට ගියොත් මිනිස්සු ඇත්තටම අහන ගුවන්විදුලියක් නම් ඊට වඩා පළල් විය යුතුයි. ඔබතුමාගෙන් මේ ඊළඟ කාරණේ මම කැමති දැන් විකුණන්න පුළුවන් නිර්මාණ සංකල්ප හදනවනේ මාධ්‍ය. එතකොට විකුණන්න පුළුවන් සංකල්ප විතරද ජනතාව අතරට අපි දෙන්න ඕනේ. ඊට වඩා හරවත් දේවල් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විකුණන්න පුළුවන් ඒවා විතරයි ගන්නෙ. එතකොට තමයි රේටින්ග්ස් වල ඉහළ එන්නේ. මේ රේටින්ග්ස් කතන්දරය ගැන ඔබතුමා මොකද කියන්නේ? පෞද්ගලික මාධ්‍ය ආයතන වල රේටින්ග්ස් අත්දැකීම තියෙනව නේද ඔබතුමා? දැන් මෙතන මගේ පෞද්ගලික මතය සමහර වෙලාවට ඒ තුල ගැටුමක් ඇති වෙන්න පුළුවන්. මාධ්‍ය ආයතනයක් මාසය අන්තිමට ලාභ පාඩු ගණන් බලනවා නම් ඒක ව්‍යාපාරික ආයතනයක් මිසක් මාධ්‍ය ආයතනයක් නෙවෙයි. ඒතර මාධ්‍ය ආයතනයකින් සිද්ධ වෙන්න ඕනේ කාර්යභාරය තමයි රටක ඉදිරි ගමන ගෙන යාම. ගුවන්විදුලි සංස්ථාවේ ආඥා පනතේ තියෙන්නේ රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම මේක කාර්යභාරයක්. රජයේ ප්‍රතිපත්ති මොකටද ඉදිරියට ගෙන යන්නේ? ජනතාව ඉදිරියට ගෙන යන්න ඕන නිසා. රට ඉදිරියට ගෙන යන්න ඕන නිසා. ඔබගේ ජීවන තත්ත්වය ඔබ අසන්න නම් ඔබගේ ජීවන තත්ත්වය හෙට ඊට වඩා ඉහළට ඔස්සන්න මාධ්‍යයට බැරි නම් එහෙනම් මේ මාධ්‍යයේ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ මාධ්‍ය ආයතනයක් විදිහට තමුන්ගේ යැපීම හොයන්න. එහෙනම් සල්ලි හොයා ගන්න ඕනේ. සල්ලි හොයා ගන්න නම් ජනප්‍රිය දෙයක් කරන්න ඕනේ. ළමයා අඬන්නේ නැතුව තියාගන්න නම් ළමයාට පැණි රස කෑමම දෙන්න ඕනේ. බෙහෙත් ಜಾති පෝෂණීය දේවල් ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් සෙලියුලෝස් දෙන්න බෑ. සීනිම දෙන්න ඕනේ. ඉතින් ළමයාට සීනිම දීලා ළමයා ලෙඩෙක් කරනවද කියන එක ඒ බලධාරීන්ගේ වගකීමක්. එහෙනම් මේකට යන්න මාධ්‍ය ආයතන වලට වෙනම ශක්තියක් අවශ්‍යයි. මගේ නම් පෞද්ගලික අදහස මේක අර බලපත්‍රකමේ නැවත පැමිණිය යුතුයි කියන එක. මොකද සේවාදායකයින්ගේ නැත්තම් ව්‍යාපාරික ආයතන වල සල්ලි අරන් මාධ්‍ය ආයතන දුවන්න ගියොත් ව්‍යාපාරික ආයතන වල මෙහෙවීමට ලක් වෙනවා, ඒකට යට වෙනවා. එහෙම වුණොත් ජනතා මෙහෙවර කියන එක අමතක කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා පොත් කීයක් ලියලා තියෙනවද? මම දැනට 5ක් ලියලා තියෙනවා. 6 වෙනි එකත් ඉවරයි. ඒක බුද්ධනේ. ගස් කීයක් හිටවලා තියෙනවද? ගස් නම් හිටවලා ඇති හරියම කියන්න බෑ. නමුත් මම හිටවලා තියෙනවා පොල් ගස්, කොස් ගස්, ඒ ආදි වශයෙන්. ඔබතුමාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ දෙන්නයි. චීන කියමනක් තියෙනවා පිරිමි දරුවෙක් හදන්න ඕන, පොතක් ලියන්න ඕන, ගහක් හිටවන්න ඕන, සාර්ථක මිනිහෙක් වෙන්න නම් කියලා. ඒ ඔක්කොම කරලා තියෙනවා. එතකොට ඔබතුමා චීනේ මේ අත්දැකීමුයි ලංකාවේ ගත්ත අත්දැකීමුයි එක්ක මම ඔබතුමාට යෝජනා කරනවා ඔබතුමා චන්දන තිලකරත්න කියන ආචාර්යවරයා විදිහට අදුරුතුමා හැටියට, ගුරුතුමා හැටියට, එහෙම නැත්නම් චන්දන තිලකරත්න කියන නිවේදකයා හැටියට, පස්සේ පරිපාලකවරයෙක් හැටියට ඒකත් අත්දැකීම් එක්ක ලංකාවේ ඉන්න අලුතෙන් මාධ්‍යට එන්න තරුණයෝ ළමයි වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා. ඔබතුමා ලෑස්තිද එහෙම යෝජනාවක් බාර ගන්න? ඔබ මට ආරාධනා කරන එක ගැන මම සතුටුයි. හැබැයි ඔබ ආරාධනා කළාට මට එන්න බැහැනේ. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඔබට පුළුවන් දෙයි මට ඒ අවස්ථාව සලසා දෙන්න බෑ. ඉතින් ඒක කවුරු හරි මට පිළිගන්න පුළුවන් විදිහට ආරාධනා කළොත් ඒක හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒ ටික අමාරු වැඩක් වෙනවා. මම ඒක හෙව්වේ ඔබතුමා කලකිරීමෙන්ද ලංකාවෙන් චීනයට යන්න කියන කාරණේ දැනගන්න එක. කලකිරීමෙන් කියලා කියන්නේ මම ඔබට කලින් කිව්වා. දැන් මම අර පෞද්ගලික නාලිකාවෙන් ඉලාසුනට පස්සේ දැන් ඔබ මේ ප්‍රශ්නේ අහන නිසා අපිට පැහැදිලිවම කියන්න වෙනවා. මොකද එක්තරා ජනාධිපති අපේක්ෂකයෙකුට සහයෝගය දක්වපු බවට චෝදනාවක් තිබ්බා මට රාජ්‍ය පත්‍රයකින්. ඊට පස්සේ මට තවදුරටත් ඉන්න බෑ මේ ආයතනේ. මම එළියට ගියා. ඊට පස්සේ මාව කවුරුත් ගත්තේ නැහැ. ඒත් ලංකාවේ රස්සාවක් නැහැ මට. ඉතින් එහෙම වුණාම යන්න උනා. ඒක කලකිරීමක්ද නැද්ද කියලා කියන්න අමාරුයි. ඊට පස්සේ ඉතින් එහෙට වෙලා ඉන්නවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඒ ගියා කියලා මම අසතුටු වෙන්නේ නැහැ. මොකද ඒ නිසා මම බොහෝ දේ ඉගෙන ගත්තා. බොහෝ අලුත් දේ දැක්කා. ජාත්‍යන්තර මාධ්‍යකරුවන් අසුරු කරන්න ලැබුණා. එහෙම බොහෝ අත්දැකීම් ලැබුවා. දැන් ඔබතුමා දකින විදිහට ලංකාවේ දේශපාලනය සහ චීනයේ ඉඳලා ලංකාව දිහා බලාගෙන ඉන්නකොට දකින දේවල් එක්ක මොකද හිතෙන්නේ ලංකාව ගැන? දැන් ඒක හරි වැදගත්. දැන් මම ඔබට නිදර්ශනයක් කියන්නම්. දැන් චීනයේ එක්තරා පළාතක අපිව සංචාරයකට එක්කන් ගියා. ඒතට එක්කන් ගියේ මේ චීනයේ හැම ක්ෂේත්‍රයකම ඉන්න විශේෂඥයින් චීන විදේශ අමාත්‍යාංශයේ කිසියම් ශ්‍රේණිගත ක්‍රමයක්
හදලා තියෙනවා. ඉතින් පළවෙනි ශ්‍රේණියේ උඩම ශ්‍රේණියේ අය වයසක අය කියලා කියන්නේ මම තමයි එතන හිටි තරුණම එක්කෙනා. ඒතර ඔබට හිතා ගන්න පුළුවන්. අපි එක ගියා නිංෂියා කියලා ප්‍රදේශයකට. දැන් මේ නිංෂියා කියන ප්‍රදේශය සංවර්ධනය කරන 2030 දී ඉවර වෙන්නේ. එතන පරිසර නගරයක්, සංචාරක නගරයක්, කර්මාන්ත නගරයක් සහ වාසභූමි නගරයක් විතර නගර 4ක් සංවර්ධනය වෙනවා. එතකොට මේක ඇතුලේ පරිසර නගරය ඇතුලේ සිද්ධ වෙන දේවල්, ජනවාස නගරේ, කර්මාන්ත නගරේ මේ සිද්ධ වෙන හැම දෙයක්ම දැන් යටිතල පහසුකම් හැදීගෙන යනවා. අධිවේග මාර්ග හැදීගෙන යනවා. ගොඩනැගිලි හැදීගෙන යනවා. 2030 ඉවර වෙන්නේ. හැබැයි දැන් මේකට යනකොට ඉස්සල්ලාම තියෙන ප්‍රදර්ශන ශාලාව. මේ ප්‍රදර්ශන ශාලාවට ගියාට පස්සේ 3D තාක්ෂණයෙන් 4D තාක්ෂණයෙන් ඊළඟට වෙනත් ඩිජිටල් ක්‍රම වලින් මේ හැදෙන නගර ඔක්කොම අපි දැකලා ඉවරයි. ඒතර එහෙන් හැම මිනිහෙක්ම දන්නවා 2030 මොකද වෙන්නේ කියලා. ඒතර චීනය තුල ඔවුන්ගේ සංවර්ධන සැලසුම් සියල්ල සැලසුම් වෙනවා. ඊටාම අපූර්වට පස්ස අවුරුදු 5න් 5ට ඒ සැලසුම් සියල්ලක් පිළිබඳව යස අගීට ජනතාව දැනුවත් කරනවා. මට හිතෙනවා ලංකාවේ දැන් හැදෙන්න යනවා මෙගාපොලිස්. ඒතර දැන් මේක මම හිතන්නේ මිනිස්සු දන්නේ නැහැ කියලා හරියට. මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් ලෝකෙත් එක්ක යනකොට මේක හරිම හොඳ ක්‍රියාවක් විදිහට අපිට පේනවා වෙන රටක ඉන්නකොට. ඒ රටවල් වල කරන්නේ මොනවද කියලා. එතකොට ඒවා හරියට සංවර්ධනය වෙලා නැහැ. දැන් එකක් සංචාරක ව්‍යාපාරය ලොකුවටම කතා කරන දේ ලංකාවට සංචාරකෝ 100ක් ආවා 200ක් ආවා 1000ක් ආවා ඊළඟට මිලියනයයි ආකර්ෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ආවල් දවසේ මෙච්චරක් එනවා කියලා. හැබැයි මම චීනෙන් දැක්ක දේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය කවදාවත් දියුණු කරන්න බෑ දේශීය සංචාරක ව්‍යාපාරය හදන්න නැතුව. දේශීය සංචාරකයෝ ගිහිල්ලා බෝට්ටු පදිනකොට ඒගොල්ලන් ගිහිල්ලා විනෝද වෙනකොට තමයි එතෙන්ට විදේශ සංචාරකයෝ දාගන්න පුළුවන් වෙන්නේ. එහෙම සංචාරක ස්ථාන නැතුව දැන් ලංකාවේ ප්‍රාදේශීය සභා මට්ටමින් සංචාරක ස්ථාන හදන්න පුළුවන් ලංකාවේ තියෙන පාරිසරික තත්ත්වයන් එක බැලුවාම පිහිටීම බැලුවාම ඒව පළාත් සභාව වලට නෙමෙයි ප්‍රාදේශීය සභාව වලටත් කරන්න පුළුවන්. එහෙම හදලා දේශීය සංචාරකයන්ට හැදුවට පස්සේ තමයි එතෙන්ට විදේශීය සංචාරකයෝ ගේන්න පුළුවන් වෙන්නේ. මම දන්නේ එහෙම දැන් වෙනවද කියලා. වෙනවද නැද්ද කියලා. වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳ ප්‍රචාරයක් මෙතනින් එහාට පිටරට ඉන්න අපිට නම් පේන්නේ නැහැ. ලංකාවේ හැම පත්තරයක්ම බැලුවට ඒව පේන්නේ නැහැ. ඒ නිසා මට හිතෙනවා සංවර්ධන ක්‍රියාදාමයේ පිළිබඳව ප්‍රචාරාත්මක කිසියම් හිඩසක් තියෙනවා කියලා. ඔබතුමා වැඩියෙන්ම කැමති ලංකාව චීනයත් එක්ක සම්බන්ධ වෙනවටද ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙනවටද? ලංකාව සියලුම රටවල් එක්ක සම්බන්ධ වෙන එක තමයි හරි කියලා මට හිතෙන්නේ. මොකද කිසිම කෙනෙකුට හුදකලා වෙන්න බෑ. කුලයක් හදාගෙන ඒකට වෙන් වෙන්න බෑ. කණ්ඩායමක් හදාගෙන වෙන් වෙන්න බෑ. ලෝකෙත් එක්ක එකතු වෙන්න ඕනේ. මොකද චීනයත් ඉන්නේ එහෙම. චීනයත් ලෝකේ හැම රටක් එක්කම මිත්‍ර වෙන්න උත්සාහ කරනවා. එහෙනම් අපිට අරයා විතරයි මෙයා නෑ කියලා කියන එක කවදාවත් සාර්ථක වෙනවා කියලා මම හිතන්නේ නෑ. මොකද චීනය ඉගෙන ගන්න පුළුවන් දේ රටක මොනවද තියෙන්නේ ඒක චීන ජනතාවට අවශ්‍යද ඕන ඒක ගන්නවා. ඒ වගේම ඒ රටට අවශ්‍ය දේ චීනෙන් දෙනවා. එතකොට අපිට එක එක රටවල් වල තියෙන වෙනස් අවශ්‍යතා පිළිබඳව සලකන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපේ පළතුරු වර්ග ගැන. එහෙම නැත්නම් අපේ රටේ තියෙන තුන පහ කුළු බඩු වර්ග ගැන. නැත්නම් අපේ රටේ තිබෙන දේශගුණික තත්ත්වයන් උනත් ඕනට විකුණන්න පුළුවන්. ඔවුන්ගේ සීත කාලවලදී ඔවුන්ගේ උෂ්ණ කාලවලදී ඒ ආදී වශයෙන්. එතකොට හැම රටක් සමගම සම්බන්ධ වීම තමයි වඩාත් හොඳ කියලා මට හිතෙන්නේ. ලංකාවෙන් එළියට ගියාට පස්සේ ගොඩක් අය කියන කතාවක් තමයි මේ ලංකාවේ තියෙන මිනිස්සුන්ගේ තියෙන යම් සමස්තයක් හැටියට ගත්තාම සිංහලයේ තියෙන අඩුපාඩුකම් ගැන විවේචනය කරන්නේ ලංකාවෙන් එළියට ගියාට පස්සේ. ඔබතුමා චීන මිනිස්සුත් එක්ක ඇසුරු කරලා ලංකාවේ මිනිස්සුව දකින්නේ කොහොමද? දෙගොල්ලන්ගේ ලක්ෂණ දෙකක් තිබෙනවා. හැබැයි ලංකාවේ අය හුඟක් වෙලාවට දෙයක් ලැබෙනකන් බලන් ඉන්න ගතියක් තිබෙනවා. අපි මුකුත් කරන්නේ නැහැ. අපිට මේක ලැබිය යුතුයි. අපිට මේක දෙන්න ඕනේ කවුරු හරි. ඒක අපේ අයිතිවාසිකම. මේක අපිට දියව් කියන වචනේ චීනේ නැහැ. ඒක ඒගොල්ලෝ ගන්නවා. අපි කියන්නේ හැම වෙලාවෙම දියව්. ඒක කවුරුත් දෙනකම් බලන් ඉන්න එක තමයි අපේ තියෙන ලොකුම අඩුපාඩුව. අපි ඒක හොයාගන්න ඕනේ. හොඳයි එහෙනම් වැඩසටහනේ අවසාන භාගයටත් එන්න අපිට කාල වේලාව ටික ටික ලඟ වෙන නිසා මම කැමතියි තවත් ගීතයකට ඔබතුමාගේ මනාපය අනුව යන්නට. මම කියපු දැන් චීනේ මිත්‍ර සමාගමේම ගීතයක් මට මතක් වුණා මේ කරුණාරත්න දිවුල්ගණේගේ හෙවණැල්ල වගේ කියන ගීතය. මොකද මේ වගේ ගීත අපි කතා කරලා ඒවායේ රස වින්දා. මොකද දැන් හුඟක් ගීත ලියවෙනවා ගීත රචකයෝ ඉන්නවා. ඔවුන් අලුත් අදහස් කියන්න උත්සාහ කරනවා. අලුත් සංකල්ප ගේන්න උත්සාහ කරනවා. නමුත් අවාසනාවකට අද තියෙන මාධ්‍ය රැල්ල ඇතුලේ ඔබ කියපු රැල්ල ඇතුලේ ඒ අර්ථාන්විත ගීත වලට නිසි තැනක් හමු වෙනවද කියන ගැටලුව මම හිතන්නේ මතුවෙනවා.
හම්වේ නොසැලියා මග ආපසු හැරිලා බලනු බැරි මටත් වඩා ඔබ ගැන සිතුවද මගේ එළවත් මග මට අහිමි මගේ සිතරි බැව් තරම මදී වියපත් මුදා අතීත අරන් ඔබ ආවොත් හොඳටම ඇති මම මයික්‍රොෆෝනේ හදාගත්ත විදිය. මෙතනත් එහෙම යටපත් වෙච්ච දෙයක් තියෙනවා. ඒකත් මම හිතන්නේ කියන්න ඕනේ අවසාන මොහොතේ. ගුවන්විදුලි සංස්ථාව කියලා කියන්නේ ශිල්පීන් හදපු තැනක්. මේකෙන් හැදිච්ච අය ඉන්නවා. දැන් අපි ගත්තොත් එම්.ජේ පෙරේරා මහත්තයාගේ කාලේ එතුමා තමයි පළවෙනි අධ්‍යක්ෂ චන්ද්‍රාල්වරයා. දැන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නේ ගුවන්විදුලි ඇතුලෙන් නම හැදිච්ච එක්කෙනෙක්. එතකොට විහිළු තහළු වලට හැදුණු එච්.ඩී. විජයදාස මහත්තයා මෙතනින් හැදුනේ. සුගත පාලසිල්ල පී වැලිකල වගේ අය නාට්‍ය වලට හැදුනේ. එහෙම නම් හැදුනා. දැන් ඒ වගේ ඔබ කිව්ව නිවේදකෙක් හැදෙන්නේ කොහොමද කියලා දැන් මට ඒ වෙලේ ඒක කියන්න ඕනේ. නිවේදකෙක් හැදෙන්න ගුවන්විදුලි දින බලපාව තව කෙනෙක් හිටියා. මේ මයික්‍රොෆෝනෙට එහා පැත්තේ ඉන්න එක්කෙනා. එයාට අපි කිව්ව ඕේ නැත්නම් ක්‍රියාකාරී සහායක. දැන් ඒ වගේ අය ගැන කවුරු කතා කරලා නැහැ. මම දන්නවා ගුවන්විදුලි සංස්ථාවේ හිටියේ හැතම් ක්‍රියාකාරී සහායක නිසා බොහෝ ගායකයෝ බිහුනේ. මම ප්‍රසිද්ධිය කියන මම නිවේදකෙක් වුණා නම් මම නිවේදකෙක් වුණේ මට හිටියේ ක්‍රියාකාරී සහායක වෙන්න. දැන් ඔබගේ අධ්‍යක්ෂවරයා බාති ජයතිලක මහත්තයා මම හැමදාම තෝරගත්ත එක්කනා. මම හිතන්නේ මේ නම් කියන්නේ කිව්වොත් ගොඩක් කියන්න වෙන ගොඩක් අය හිටියා. හැබැයි මට තාම මතක තියෙන දෙයක් තියෙනවා. මම මයික් එකක් ඉස්සරහා ඉඳගත්තාම 1984. දැන් මේ අවුරුදු 31ක් වෙලා. 31කට පස්සෙත් මම මයික් එක තියාගත්ත විදිහ ඔබට පේනවද? එතුමා කියලා දීපු විදිහට. එක දවසක් රැයක වෙළඳ සේවයේ එක ඇන්ගල් වලින් මයික් එක හදලා මට කතා කරන්න කිව්වා. කතා කරන්න කියලා චන්දන ඔයාට හොඳ මේ විදිහයි. එහෙම කිව්වේ පී.එල්. ධර්මවර්ධන කියලා මේ හිටිය ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරී සහායකයෙක්. ඒතර මේ ක්‍රියාකාරී සහායකයාගේ භූමිකාව උන් කරපු දේ දැන් අමතක වෙලා. දැන් ඩීජේ නෑන්නේ. හැබැයි මම හිතනවා ඩීජේ හොඳයි. මොකද අන්‍යෝන්‍ය අවබෝධය නැති දෙන්නෙක්ට එකට වැඩ කරනවට වඩා තනියෙන් වැඩ කරගන්න එක හොඳයි. ඒ වගේ යටපත් වෙච්ච දේවල් බොහොමයක් තිබෙනවා. මතුවිය යුතු කතා කළ යුතු දේවල් බොහොමයක් ගිලිහි ගිහින් තියෙනවා. දැන් මේ ගිලිහි ගිය දේවල් මතු කරගන්න එක තමයි ඊටම වැදගත්. මොකද ඒ අයගේ භූමිකා හඳුනා නොගැනීම පිළිබඳව ගැටලු තියෙනවා. ඒක හරියට හඳුනාගත්තා නම් ඒක හරියට ප්‍රයෝගික කරගන්න පුළුවන් ඉදිරි කටයුතු සඳහා. හොඳයි වැඩසටහනේ නිමාව දක්වාම මම ශ්‍රාවකයට ආමන්ත්‍රණය කරේ නෑ. මෙච්චර වෙලාවක්ම මේ ගෙවෙන හෝරාව තුල මම ඔබතුමත් එක්ක කතා කළා. මොකද මා විශ්වාස කරනවා මේ ඇහෙන වැඩසටහනක් නෙමෙයි මේ ශ්‍රාවකයා අහන වැඩසටහනක් කියලා. 1990 ජනවාරි 1 වෙනිදා ආරාධ්‍ය නමුත් එක්ක සමග ඔබතුමා වැඩසටහන ආරම්භ කරන්න ඇති අපිට ඉන්න මහා දැවැන්තෙක් පණ්ඩිත අමරදේවයන් එක්ක. මේ වැඩසටහන 2016 පෙබරවාරි මාසේ 1 වෙනි සිකුරාදා දවසේ ඔබතුමත් එක්ක මේ විදිහට සහසම්බන්ධ වෙලා මට කරන්නට ලැබෙනවා. මම විශ්වාස කරනවා මේ හම්බවීම මුණ ගැහිම හරි දෛවෝපගතයි. මොකද ගුවන්විදුලි මාධ්‍යයක ඉස්සලා මයික්‍රොෆෝන් ඉස්සරහා ඔබතුමා ඉදිරියේ මට හඬ එකතු කරන්න පාසල් අවදීදී හමු වෙලා ගුවන්විදුලි මහගෙදර ඇතුළේදී ඔබතුමාව ආරාධනා මුත් එක්ක සමග ඔබතුමාගේ සංකල්ප ප්‍රදාහරී වැඩසටහනේ නිවේදකෙක් බවට මාපත් වෙනවා.
මම අවසාන වශයෙන් කැමතියි මගේ පරම්පරාවට ඔබතුමාගේ අවවාදය අහන්න. මගේ අවවාදය කියලා කියන්නේ මට තාත්තා දීපු අවවාදය මම කියන්නම්. තාත්තත් මේක ගත්තේ බුද්ධ ආගමෙන්. බුදුහාමුදුරුවෝ කියන මංගල කාරණා. අර ඔබ කිව්ව වැඩේ හිටියන් නැත්තම් ප්‍රවීණයින් ආශ්‍රය කරන්න ලැබෙන එක. පණ්ඩිතානංච සේවන ඒතම් මංගල මුත්තන්. Tamanට වඩා දන්න අය ආශ්‍රය කරන්න ලැබෙන එක මංගල කාරණයක්. නමුත් නිවේදකයෙකුට විශේෂයෙන්ම දරාගත යුතු කාරණේ තමයි පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ලෝක ධර්මතාවන්හි නොසැලෙන සිතක් ඇතිවි. පළවෙනි කාරණේ තමයි මේ මාධ්‍යයේ ඉන්නකොට ලැබෙන ප්‍රශංසා වලින් හෙල්ලෙන්න එපා. ප්‍රශංසා නිසා ඉදිමුණොත් ඒක රෝගී තත්ත්වයක්නේ. ඊට පස්සේ විනාශය තමයි. ප්‍රශංසා ගණන් ගන්න එපා. ඒවාට මදහස පාලා ඉන්න. හැබැයි විවේචන වලට හොදින් මුහුණ දෙන්න ඕනම කෙනෙක් විවේචනය කළොත් ඒක ඇතුලේ තරහක් වෛරයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ විවේචනය ඇතුලේ පුංචි හරි පදනමක්. ඒක හොයාගන්න. එතකොට ලෝක ධර්මතාවන්හි නොසැලෙන පුද්ගලයෙක් බවට පත්වීම තමයි කඩාවැටීම් අනන්තයි. හිත නරක වෙන දේවල් අනන්තයි. ප්‍රශ්න ඇති වෙන දේවල් අනන්තයි. මේ සියල්ලක්ව නොසැලී ඉන්න පුළුවන් වීම තමයි සාර්ථක නිවේදකයෙකුගේ රහස කියලා මම විශ්වාස කරන්නේ. මම තාමත් උත්සාහ කරනවා සාර්ථක නිවේදකයෙක් වෙන්න. ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් වැඩසටහනකදී ආයෙත් ඔබතුමාව බලාපොරොත්තු වෙනවා ලංකාවේදී මේ භූමිය ඇතුළේදී හම්බ වෙන්න. ඒ වගේම මම විශ්වාස කරනවා ඔබතුමාගේ ඇතුළේ හැංගිලා ඉන්න නිවේදකයා පරිපාලකවරයා සහ නිර්මාණශීලී මිනිසයා නැවත නැවතත් අපිට ලංකාවේදී ආග්‍රහණය කරන්නට හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනේ නිමාව ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.